හරි අපි එහෙනම් පටන් ගමු. අපිට අද කතා කරන්න තියෙන්නේ දැන් එදා අපි හරකේ අන්තිමට උපරිම ප්‍රවේග උපරිම තෝරන ගැන කතා කරා මම තව ටිකකින් මතක් කරන්න. හරි. දාගන්න දැන් අපිට කතා කරන්න තියෙන්නේ සරල අනුවර්තීය චලිත ප්‍රස්ථාර. හරි. සරල අනුවර්තීය චලිත ප්‍රස්ථාර ටික තමයි දැන් කතා කරන්න තියෙන්නේ. හරි. අපි රේඛීය චලිත ප්‍රස්ථාරයෙන් මොකද කතා කරන්නේ? හරි. දාගන්න සරල අනුවර්තීය චලිත ප්‍රස්ථාර කියලා. හරි. 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 යටින් තරුවක් දාලා ලියන්න මෙන්න මෙහෙම. හරි. මේකෙදි ඉතින් වෙනසක් නැහැ. අර අපි කලින් කතා කරපු චලිත ප්‍රස්ථාරවලදී තිබ්බේ. කාලයත් එක්ක කොහොමද ප්‍රවේගය වෙනස් වෙන්නේ? කාලයත් එක්ක කොහොමද ත්වරණය වෙනස් වෙන්නේ? කාලයත් එක්ක කොහොමද විස්ථාපනය වෙනස් වෙන්නේ? හරි. මේ සරල අනුවර්තීය චලිතයේ තියෙන ත්වරණ ප්‍රවේග කාලයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ චලිත ප්‍රස්ථාර වලින් කතා කරන්නේ. වෙනසක් නැහැ ලොකුවට. හරි. බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. රතු පාටින් නිල් පාටින් තරුවක් දාලා නිල් පාටින්ම ලියන්න මෙන්න මෙහෙම. සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක නැත්නම් සරල අනුවර්තීය චලිතයේ යෙදෙන අංශුවක වස්තුවක මොකක් හරි සරල අනුවර්තීය චලිතයේ යෙදෙන අංශුවක ප්‍රවේගය සරල අනුවර්තීය චලිතයේ යෙදෙන අංශුවක චලිත රාශි කාලයත් සමග වෙනස් වීම දැක්වෙන ප්‍රස්ථාර මෙහිදී අධ්‍යයනය කරනු ලැබේ. සරල අනුවර්තීය චලිතයේ යෙදෙන වස්තුවක චලිත රාශීන් කාලයත් සමග වෙනස් වන අන්දම දැක්වෙන ප්‍රස්ථාර මෙහිදී අධ්‍යයනය කරනු ලැබේ. හරි. ඒක තමයි මෙතනදී කතා කරන්නේ. මෙහිදී අධ්‍යයනය කරනු ලැබේ. හරි. ඔක්කොම වලින් අපි පොඩ්ඩක් සරල අනුවර්තීය චලිතයේ අංශුවක් ඇඳගමුනේ. හරි. ඔයාලට මතක ඇති. මම මෙන්න මේම අපිට අනුවර්තීය චලිත කියලා කතා කරනවා ඉස්සලම මොකක් හරි දෝලන කේන්ද්‍රයක්. එහෙම නැත්නම් අපි කියමු දෝලනයේ ආරම්භ වෙන ලක්ෂය. මෙතන ඉන්න අපි දැන් සරල අනුවර්තීය චලිතයක ඒකදී සරල රේඛාව දිගේ සිද්ධ වෙන අනුවර්තීය චලිතයනේ. දෝලනයක්නේ. මෙයා මෙහෙට යනවා. හරි. ඊට පස්සේ මෙතන උඩ වදින්න වෙලාව මම මෙහෙට යනවා. මෙයා මෙහෙට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙහෙට යනවා. ඊට පස්සේ ආයෙත් මෙතෙන් එනවා. මෙහෙම ගියා මෙතෙන් ආවා. හරි. නිකමට මම ගත්තොත් හරි. ඔයාලා දන්නවනේ හරි. මම නිකන් මේ සරල වළඳුවක තදින්නම් මෙහෙම. හරි. අපි මෙන්න මේ විදිහට මෙතෙන්ට ගිහිල්ලා ආයෙත් මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එද්දී අපි කියනවා මෙයා එක් දෝලනයක් සිද්ධ කරලා කියලා. හරි. ඔන්න ඔය එක දෝලනයකට ගත වෙන කාලය අපි ගන්නවා මොකක් කියලාද? දෝලන කාලාවර්තය. එහෙම නැත්නම් කැපිටල් T කියලා. අර වෘත්ත චලිතයේදී අපි කතා කරේ එක් වටයක් ගමන් කිරීමට ගත වන කාලය. භ්‍රමණ චලිතයේදී එක වටයක් භ්‍රමණය වෙන්න ගත වන කාලය. ඒ වගේම සරල අනුවර්තීය චලිතයේදී එක් දෝලනයක් සම්පූර්ණ වෙන්න ගත වන කාලය මම ඉස්සෙල්ලා කිව්වා. ඒකට අපි කියනවා දෝලන ආවර්ත කාලය නැත්නම් දෝලන කාලාවර්තය කියලා. ඒකත් අපි ගන්නවා කැපිටල් T කියලා. හරි? එහෙනම් මෙයාට මේ සම්පූර්ණම කතාව සිද්ධ කරන්න ගත වන කාලය වෙලා කැපිටල් T. හරි? එහෙනම් මෙයා මෙතින්ද මෙතෙන්ට ඇද්දි මොකද වෙන්නේ? කාලය කොච්චරද ගතද? අපි සම්පූර්ණ කාලය කැපිටල් T කියලා ගත්තොත් මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එද්දි හරියටම T බෙදීම දෙකයි මේ. මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනවා. ආයෙ මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එන්නේ. එහෙනම් මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එනවා කියන්නේ සම්පූර්ණ කාලේ භාගයක් අතර. කියන අංශුව මෙතන ඉන්නවා කියන්නේ එතෙන්දී ආවර්ත කාලේ T බෙදීම දෙකයි. හරි? ඒ කියන්නේ මේ
මෙතෙන්ද ගිහිල්ලා මෙතෙන්ද ගත වන සම්පූර්ණ කාලය කැපිටල් T කියලා අපි ගත්තොත් අපි ගන්නවනේ. භාගයක් යන ගත වන කාලේ T බෙදීම 2යි. සම්පූර්ණ වෙන්න ගත වන කාලය වෙලා කැපිටල් T. මෙහෙම ගිහලා මෙතෙන්ද. මෙතෙන්ද යන ගත වන කාලය උත්තර. එතෙන්ද යන ගත වන කාලය T බෙදීම 4යි. තේරෙනවනේ සමාන කැලේ හතරක් තියෙන්නේ මේ. 1යි 2යි 3යි 4යි. මෙතෙන්ද යන ගත වෙනවා T බෙදීම 4ක්. T බෙදීම 4යි. ආයෙ මෙතෙන්ද යන ගත වෙනවා T බෙදීම 4ක්. හරි. එතකොට T බෙදීම 4යි T බෙදීම 4යි T බෙදීම 2යි. මෙතෙන්ද ගිහලා මෙතෙන්දදී T බෙදීම 2 කාලයක් ගත වෙලා. ආයෙත් මෙතෙන්දදී මොකද වෙන්නේ? T බෙදීම 2 දන T බෙදීම 4ක්. ඒ කියන්නේ කීයද? 4යි පොදුරේ 4යි 3යි T බෙදීම 4ක් නේ. එහෙනම් මෙන්න මෙතෙන්දී ආවර්ත කාලය කීයද? 3යි T බෙදීම 4. හරි. මොකද අපි දැන් කාලයත් එක්ක ප්‍රස්ථාරය අඳින්න නිසා අපි පොඩ්ඩක් අයිඩියා එකක් දාගත්ත කාලේ එක. හරි? හරි. පොඩ්ඩක් මෙන්න මේ සටහන පල්ලෙන් ඉඳගන්නු. මෙන්න මේ සටහන පොඩ්ඩක් පල්ලෙන් ඉඳගන්න. බලන්න. හරි. අපි දැන් මේක ඉඳගත්තානේ. හරි. ඔයාලට මතකද අපි රේඛීය චලිත ප්‍රස්ථාර ගැන කතා කරද්දි ඉස්සෙල්ලාම කතා කරේ විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන. එහෙනම් අපි මේකෙදිත් කතා කරමු. පළවෙනි දාගන්න අංක එක දැන් සිම්පල් ඒ කියලා විස්ථාපන කාල ප්‍රස්ථාර. විස්ථාපන කාල ප්‍රස්ථාර. සාමාන්‍යයෙන් අපි අරකේදී නම් විස්ථාපන කාල ප්‍රස්ථාර ගත්තේ රේඛීය චලිත ST කියලා. හැබැයි අපි අනුවර්තී චලිත සමාන විස්ථාපන ගන්න අකුර තමයි මොකද්ද? සිම්පල් y. එහෙනම් අපි සාමාන්‍ය yt ප්‍රස්ථාර වගේ කියලා දාගමු. හරි කලින් වීඩියෝ එකේ ඔක්කොම තියෙනවා. හරි එදා රෙකෝඩින් නැත්නම් YouTube දාලා තියෙන අමතක නම් ටස් කරලා බලන්න. එහෙනම් බලපු එක්කෙනෙක් ආයෙක බලලා වැඩක් නැහැ. බලලා නෝට් එකක් දාගත්ත ළමයි කියනවා නෝට් එක බලන්න. වීඩියෝ බලන්න එපා. හරි. දැන් අඳිමු මේක මාරයි. හරි. අර නිකන් චලිත ප්‍රස්ථාර අඳිනවා වගේ නෙවෙයි මේක මාරයි. හරි. නිකන් අර රේඛීය චලිත ප්‍රස්ථාර අඳිනවා වගේ නෙවෙයි අනුවර්තී චලිත ප්‍රස්ථාර වල මාරම දෙයක් තියෙනවා. හරි. බලන්න මේ පැත්ත. හරි අපි ඔක්කොම වගේ අක්ෂ දෙක ගහමු. කාලය අක්ෂය මේ පැත්තෙන් විස්ථාපනය. හරි. ඔයාලට දැන් පොඩ්ඩක් මතක් කරගන්න වෙනවා පොඩි දේවල් ටික. හරි. ඕනෑම් ගන්න මෙතන O A B කියලා මම සරල අවලම්බයක උදාහරණයක් එක්කම අඳින්නම්. හරි. කාලය බිඳුවේදී පටන් ගන්න මෙන්න මෙතන නේ. හරි. කාලය බිඳුවේදී පටන් ගන්න මෙන්න මෙතන. හරි. ඔතන ඉද්දි විස්ථාපනයේ කීයද? මම අහලා ටස්සස්සල් උත්තර දෙන්න බලන්න. මෙතන ආරම්භය මෙතන ඉඳි නෑ විස්ථාපනයේ කීයද? අපි මෙතනින් ආරම්භ කරමු. මෙතනටත් ඕනේ දෙන්න. ආරම්භ විස්ථාපනයේ කීයද මෙතන ඉඳි? ඔයාලට මතක ඇති අපි සරල අනුවර්තී චලිතයේ අංශුවක විස්ථාපනය මනින්නේ මෙන්න මේ දෝලන කේන්ද්‍රය ඉඳලා නේ. මෙතන ඉඳලා විස්ථාපනය මනින්නේ මේක තමයි ආරම්භ ලක්ෂ්‍ය. එහෙනම් ආරම්භ ලක්ෂ්‍යෙම නම් ඉන්නේ පටන් ගන්න විස්ථාපනය මොකද වෙන්නේ? පටන් ගන්න විස්ථාපනය බිඳුවයි. එහෙනම් මෙන්න මෙතන තමයි. කාලයේ බිඳුවේදී විස්ථාපනය බිඳුව. මෙන්න මෙතනින් තමයි නම් පටන් ගන්න. හරි. ඊළඟට දැන් මෙතන ඉඳලා මෙතෙන් යනවා. එතකොට දැන් මෙතෙන්දී විස්ථාපනයේ y සමාන බිඳුවයි. මෙතෙන්දී විස්ථාපනය කීයද? ඔයාලට මතකද? හරි. මෙතෙන්දී විස්ථාපනය මොකද වෙන්නේ? ටික ටික වෙලා විස්ථාපනයේ උපරිම අවස්ථාව. මෙතන කියන්නේ විස්ථාපනයේ උපරිම අවස්ථාව. මෙතෙන් යනවා. මෙතන යනවා. උපරිම අවස්ථාව. උපරිම විස්ථාපනය අපි කිව්ව වචනේ මොකද්ද? විස්තාරය කියලා නේ. මතකද? අර වෘතේ නම් අර r කියලානේ අපි ගත්තේ. මතකද නේ? මෙතෙන් තමයි යාට උපරිම y එක තියෙන අපි කරන සිම්පල් r කියලා. මතකද? විස්ථාපනය එන්න වැඩි වෙලා උපරිම කියනවා සිම්පල් r කියලා. විස්ථාපනය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙට එන්න ඕනේ. අපි හිතමු නිකන් සිම්පල් r කියලා මොකක් කරන ධන r කියලා. හරි. හැබැයි අංශුව මෙතනලා මෙතෙන් දැද්දි මෙයාට මොකද්ද තියෙන්නේ? විස්ථාපනය වැඩි වුණාට මෙයාට තෝරණයක්ද මන්දරයක්ද තියෙන්නේ? මම කියලා දුන්නා. මොකද්ද තියෙන්නේ? සරල අනුවර්තීය චලිතයක තෝරණය හැමතිස්සෙම තියෙන්නේ කේන්ද්‍රය පැත්තට. එතකොට මෙයා මෙහෙට යන්නේ. හරි. අංශුව යනවා මේ පැත්තට. හැබැයි තෝරණය තියෙන්නේ මේ පැත්තට.
එහෙනම් මෙයාට මේ පැත්තට ඇදී මොකද තියෙන්නේ? ඍණ තෝරණය. අපි අංශුවට මෙහෙට දැම්මොත් තෝරණය මෙහෙට ඉන්න තෝරණයට ඍණ වෙනවා. ඍණ තෝරණයක් කියමු නැත්තම් මෙහෙට ඇදී මෙයාට තියෙන්නේ මන්දනය. හා මෙතෙන් යන්න ඕනි. මන්දනය නිසා මම මේ විස්ථාපන කාල ප්‍රස්තාව නිසා මම මෙන්න මේව අඳිනවා. විස්ථාපන කාල ප්‍රස්තාවක මේ ටීට අඩු වෙන්න අඳිනවා. tan ටීට අඩු වෙන්න මන්දනයක් අඳින්නේ අපි එහෙමනේ. හරි. ඔන්නෝම එනවා. හරි. මෙතෙන්දි කාලය කීයද? මෙතෙන්දි කාලය 0 මෙතෙන්දි කාලය කැපිටල් T බෙදීම 4යි. හරි. තේරුණාද ඔය අර්ධය ඇද්ද හැටි? ඔය කැලේ අන්දරේ තේරුණාද? හරි. මොකද මේක මේ අයියෝ උත්තර දැන් යනකො දරස් කාලා මේ ප්‍රස්තාර පහ ගෙවුණා මතක කියන ඔබ මහ ලොකු දෙයක් නෙවෙයි කිව්වට මහ ලොකු දේවල් තමයි. හරි. පහ මතක හිටිනවා. හරි. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙතන ඉන්නේ. දැන් මම මෙතන ඉන්නේ. මෙහෙටදී විස්ථාපනය මොකද වෙන්නේ ආයෙත්? මෙතනද මෙතෙන්දී විස්ථාපනය කීයක් වෙනවද? දැන් මෙතෙන්දී විස්ථාපනය උඩ වෙලා කැපිටල් R කියලා අපි ගත්තා. මෙතෙන්දී විස්ථාපනය මොකද වෙන්නේ? කීයක් වෙනවද? ආයෙත් ඇවිල්ලා තියෙන කොහෙද? හරිනේ. පොඩි ලැග් එකක් ගියා. දැන් මම හිතන්නේ හරි. මෙතන විස්ථාපනය උඩින් වෙලා ආයෙත් මෙහෙටදී විස්ථාපනය අවම වෙනවා. විස්ථාපනය කීයක් වෙනවද? ආයෙත් ඇවිල්ලා තියෙන කොහෙද ආරම්භ ලක්ෂණ නැවත විස්ථාපනය කීයද? බිඳුව. එහෙනම් මෙතනලා මොකද වෙන්නේ? බිඳුවට එනවා. හරි? ඊට පස්සේ මොකද වෙන්නේ? මේකත් අර තේරෙන්නේ නැති මේ. දැන් මෙහෙටෙද්දි ආරම්භ වල අක්ෂය පැත්තටම එන්නේ. තෝරණයත් මේ පැත්තට තියෙන්නේ. අර මම විස්ථාපන කාල ප්‍රශ්නයේදී කියලා දුන්නේ. හරි. මෙතන ධනාර්ථ තියෙනවා. දැන් මොකද වෙන්නේ? t බෙදීම 4 ඉඳලා t බෙදීම 2ට යද්දි මෙතෙන්දී මොකද වෙන්නේ? ආර්ථ ස්ථාපනයේ බිඳුවක් වෙනවා. හරි? දැන් මෙතන ඉන්නේ. දැන් මෙහෙට යද්දි මොකද වෙන්නේ? ආර්ථ ස්ථාපනයේ මෙතන මෙහෙට යද්දි ආර්ථ ස්ථාපනයේ වැඩි වෙලා ආයේ විස්තරය ලබා ගන්නවානේ. මෙහෙට ගියා. දැන් උතන තමයි මේ හදලා තියෙන්නේ. රිසයිට් මෙහෙට එනවා. ආයත ස්ථාපනය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ අනික් පැත්තට. හරි? එන්න මම ගන්න මේක ඍණ R කියලා. හරි? මොකද මම දැන් මේ පැත්තට දැන් ඉස්සර මම ධන R කියලා ගත්තනේ මේක උපරිම විස්ථාපනය. හරි? මේ පැත්ත ධන කියලා හිතුවොත් ආරම්භ ලක්ෂණ අනිත් පැත්ත කෙලින්ම ඍණ වෙනවා නේ විස්ථාපනය වනිද්දි. එන්න මම මේ පැත්ත ඍණ R කියලා ගන්නවා. දැන් මෙතන ඉන්නේ. එතෙන්දි කාලය කීයද? මෙතන ඉන්නවා කියන කාලය ඇවිල්ලා 3යි t බෙදීම 4යි. දැන් මෙතන ඉඳලා යනවා මෙතන නෝඩ ආරම්භ ලක්ෂණ. එතන මොකද නාටි ස්ථාපනය බිඳුවක් වෙනවා. හරි? මොකද මෙතෙන් මේ ස්ථාපනයේ බිඳුවක් වෙන්නේ. ස්ථාපනයේ y බිඳුවක් වෙන්නේ මෙන්න මේ මෙතෙන්දී. මේ බිඳුව y බිඳුව වෙන තැන. සාමාන්‍ය ප්‍රස්තාර කතාවනේ. හරි. මෙතෙන්දි කාලය කීයද? කැපිටල් T. හරි? මේ තමයි දෝලනයක් සිද්ධ වෙද්දි වෙන කතන්දරයේ ස්ථාපනය. තේරුණාද? හරි. හරි. ඊළඟට අහන්න පොඩි දෙයක් තියෙනවා මෙන්න මෙහෙම. හරි. දැන් ඔයාලට මතක ඇති එදා මම මේ අර අනුවර්තී චලිතයේ පළවෙනි දවසේ කොටසේදී මම අර වෘත්ත චලිතයක් එක්ක කම්පෙයාර් කරලා මේ ගන්නේ. හරි. එතකොට ඔයාලට මතක ඇති අර මම නිකන් මෙතනත් අඳින්න. ඔහොම ගත්තා. හරි. මෙන්න මෙතනින් අපි පටන් ගත්තේ. මෙදිල්ල මෙතෙන්ට යද්දි ඔයාලා දැක්කා y ප්‍රක්ෂේපණය යනොත් චලිතය සිද්ධ කරනවා කියන අපි ගත්තේ. අන්න එතනින් අපි ගන්නවා. හරි. දැන් මෙතනදී කාලේ බිඳුවයි. ඊට පස්සේ මෙතන මෙතෙන්ට යද්දි කාලේ දැන් මේක මෙහෙම බැලුවට තේරෙනවා රිදායකත් එක්ක හිතන්න ඕනේ. හරි. මෙතෙන්ට යද්දි කාලේ අර මට කරන්නේ. කොහොම එහා පැත්තේ මම ඇන්දේ අනුවර්තී චලිතයේ තියෙන වස්තුවක් මෙහෙම. හරි. මෙතිල්ල මෙතෙන්ට යද්දි මෙයා මෙතිල්ල මෙතෙන්ට යනවා. ඒතර කොහොනේ කීයද අංශක 90යි. හරි. අන්න ඒ නිසා මම මේ t බෙදීම 4 කියන තැනක් ගන්නවා අංශක 90 කියලා. හරි. ඒ කියන්නේ ඒක මම තව ටිකකින් කියනවා ඔය කලා කෝණයක ආරම්භ කෝණය කියලා පොඩි කතාවක් මම ඊළඟට එක් කරනවා. හරි. ඊට පස්සේ මෙතෙන්ට යද්දි දැන් මෙයා මෙතෙන්ට යද්දි මෙයා මෙතිල්ල මෙතෙන්ට ගිහිල්ලා. මේක තේරෙන්නේ නැහැ අර බලු නැත්තම්. හරි. ඊට පස්සේ මෙයා මෙතිල්ල මෙතෙන්ට යද්දි මොකද වෙන්නේ? කෝණය අංශක 180යි. මෙයා මෙතන මෙතෙන්ට යද්දි. හරි. උඩට ගිහිල්ලා පල්ලෙහාට එද්දි. හරි. මෙයා මෙතෙන්ට යද්දි 180 එනවා මෙතනින් දාන්න පුළුවන් 180යි කියලා. හරි. ඒ වගේම මෙතෙන්ට එනවා 270යි කියලා. හරි. ඊළඟට මෙතෙන් එනවා කීයද? 360යි කියලා. හරි.
ඕක මොකක්ද කියලා මම තව ටිකකින් කියලා දෙන්න. කලාකෝණය කියන්නේ මොකක්ද කියලා. දැනට මෙන්න මේ ටීවීදීම හතර දාගත්ත තැනින්ම කමාවක් දාලා වගේ දාගන්න ඉස්සලා වංශක 90 ඊට පස්සේ 180 ඊට පස්සේ මෙතනින් 270 කියලා. මොකක්ද කියලා මම තව ටිකකින් කියන්නම්. අන්තිම තැනින් 360. මොකක්ද දාගන්න. මොකක්ද කියලා මම තව ටිකකින් කියන්නම්. හරි. මේ තමයි ස්ථාවර කාල ප්‍රස්තාවය. අපි ඔය වගේ මම ඊළඟ මොකේද? අපි ඊළඟට අනිමු දාගන්න සිම්පල් B කියලා ප්‍රවේග කාල ප්‍රස්තාවය. BD කියලා දාගන්න. ප්‍රවේග කාල ප්‍රස්තාවය. හරි. දැන් ඉස්සර වගේ පොඩි මෙලක් දාගමු. හරි. ඉස්සලාම අපි කාලයන් ටිකම ලකුණු කරලා තියාගමු. ඒක ලේසි. මේ විතර ප්‍රවේගය ඊට පස්සේ කාලයන් හතර අපි දාගමු. අපි දැන් ලකුණු කරන්නේ අර ආවර්ත කාලයත් එක්කනේ. t බෙදීම 4 t බෙදීම 2 t බෙදීම 2යි t බෙදීම 3 කැපිටල් T. හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. හොඳට බලන්න. දැන් මෙන්න මෙතන නෙමෙයි කාලය බිඳුවේදී මෙතන ඉන්නේ. මෙතෙන්දි ප්‍රවේගය කීයද? මෙතෙන්දි ප්‍රවේගය කීයද සාමාන්‍යයෙන් එන්නේ? කාලය බිඳුවේදී ප්‍රවේගය කීයද? මතකද? මෙතෙන්දි තමයි මෙයාට මොන ප්‍රවේගයක් තියෙන්නේද? අනුවර්තය චලිත වස්තුවට මෙතෙන්දි ප්‍රවේගය බිඳුවයිද නැත්නම් උපරිමයිද? හරි. හොඳට මතක් කරගන්න මම ඉස්සෙල්ලා කියලා දුන්නා. මෙන්න මෙතෙන්දි තමයි මෙයාට උපරිම ප්‍රවේගයක් තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේ ආරම්භ ලක්ෂ්‍ය කාලේ බිඳුවේ තමයි මෙයාට උපරිම ප්‍රවේගයක් තියෙන්නේ. ඔයාලට මතක ඇති අපි උපරිම හරි මේ ඇවිල්ලා විස්ථාපනය උපරිම ප්‍රවේගය පිළිගත්ත මොකක් කියලාද? හරි. මතකද ඉන්නේ ප්‍රවේග සමීකරණ මම නිකන් ඔක්කොම කරලා පෙන්නන්න අමතක වෙනවා. v සමානයි මොකද්ද? ඔමේගා වතාවක් r වර්ගය ඍණ y වර්ගනේ. හරි. මෙතෙන්දී විස්ථාපනයේ බිඳුවක් නිසා මොකද උනේ? ඔමේගා වතාවක් r වර්ගය ඍණ බිඳුවේ වර්ගය කියන්නේ මොකද්ද? ඔමේගා වතාවක් r වර්ගය වර්ගමූලය අපිට ආවා උපරිම v සමානයි ඔමේගා r කියලා. හරි. එහෙනම් මෙන්න මෙතන ඔමේගා උපරිම ප්‍රවේගය. එහෙනම් මොකද වෙන්නේ? පටන් ගද්දි ප්‍රවේගය බිඳුවයි නෙවෙයි පටන් ගද්දි නැතර මෙන්න මේ ආරම්භ ලක්ෂ්‍ය කාලේ බිඳුවේදී මොකද මෙයාට ප්‍රවේගයක් තියෙනවා. ඒ තමයි මෙයාට තියෙන උපරිම ප්‍රවේගය කීයද? අපි හිතනමු ධන ඔමේගා r කියලා. උපරිම ප්‍රවේගය කියලා දුන්නෙත් නැහැ අපි දන්නවනේ ඒක. මෙයාට ධන ඔමේගා r ප්‍රවේගයක් තියෙනවා. හරි. මෙන්න මෙතෙන්දී කාලේ බිඳුවේ. හරි. සරල කතාවක් කරේ මෙතනින් පටන් ගන්නනේ. දැන් මෙහෙට යනවා. මෙහෙට යන්න මොකද වෙන්නේ ප්‍රවේගය? මෙහෙට යන්න ප්‍රවේගය මොකද වෙන්නේ? ටික ටික අඩු වෙනවානේ. එසේ මෙතෙන්දී මේ ප්‍රවේගය කීය කියලාද අපි ගත්තේ? මෙහෙම කියලා මෙතෙන්දී ප්‍රවේගය අඩු වෙනවා. මෙතෙන්දී ප්‍රවේගය ගත්තා කීය කියලාද? ඉක්මනට කියන්න. බිඳුවයි කියලා. එහෙනම් කාලේ t මෙතන බිඳුවේ ඉඳලා මෙහෙට යද්දි ප්‍රවේගය බිඳුවක් වෙනවා. හරි. බිඳුවට ආව ප්‍රවේගය. හරි මෙතෙන්දී මම කියන්නේ මෙතෙන්දී කාලේ බිඳුව නේ. ගමනේ තියෙන බිඳුවක් වෙනවා. හරි. ආයෙත් මේ පැත්තේදී මොකද වෙන්නේ ප්‍රවේගය? උපරිමයක් කරනවානේ. මේ මෙතෙන්දී ප්‍රවේගය උපරිමයි මෙහෙට යද්දි බිඳුව යා මෙතෙන්දී ආයෙ ප්‍රවේගය උපරිමයක් කරනවා. හැබැයි තීරණදී ප්‍රවේග දිශාව කනින් දිප දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට මේ ඉස්සෙල්ලා තිබ්බේ උපරිම ප්‍රවේගය මේ දැන් මේ පැත්තට යනවා නම් මෙහෙටදී උපරිම ප්‍රවේගය ඔමේගා ප්‍රවේගය මෙහෙට තිබ්බේ.
දැන් මෙහෙට ගිහිල්ලා මෙහෙට එද්දි අනිත් පැත්තට ඇද්දි මෙහෙට තියෙන ප්‍රවේගය. කලින් ගත්ත දිශාව ධන කියලා අපි ගත්ත හින්දා අනිවාර්යෙන් දැන් ගන්න එක අනිත් පැත්තෙන් දැන් එක වෙනව මොකද්ද? ඍණ ඔමේගා. හරි. අංශුව මේ පැත්තට ඉදිත් යාට තියෙන උපරිම ප්‍රවේගය. හැබැයි කලින් ගත්ත ධන පැත්තට විරුද්ධ පැත්තේ ඉඳ එක ඍණ ඔමේගා. ආ. දැන් මෙතෙන් දිවෙගත්තේ. T විදිහම දෙකේ ඉඳි මෙතන. දැන් ආයෙත් මෙහෙට යනවා. මෙහෙට එද්දි මොකද වෙන්නේ? ආයෙත් ප්‍රවේගය බිඳුවක් වෙනවා. මෙහෙට එද්දි ආයෙත් අනිත් පැත්තට එද්දි මොකද වෙන්නේ? ප්‍රවේගය ආයෙත් උපරිමයක් වෙනවා. හරි. ඔන්න ඔය තමයි ප්‍රවේග කාල ප්‍රස්තාවය. හරි හේතු ඇතුව විදිහ නඳින්න නැත්තම් පැටලෙනවා. හොඳට මේ විභාගයට ගණනක් වවත් මෙන්න මෙයා පැත්තේ ඇඳගන්න මේ මේකනේ අපිට පුරුදු සරල වලන්නේ. හරි ඕකෙන් හිතන්න පුළුවන් ඊට පස්සේ. දාන්න ඉක්මන. හරි අපි යන්නේ ඊළඟ තෝරන කාල ප්‍රස්තාවයට. හරි තෝරන කාල ප්‍රස්තාවයේදී මොකද වෙන්නේ? හරි තෝරන කාල ප්‍රස්තාවයේදී වෙන්නේ මෙන්න මේකයි. අපි තෝරන කාල ප්‍රස්තාවය ගත්තොත් මොකද වෙන්නේ? බලන්න දැන් ඔයාලා ඇඳලා තියෙන ඒත් එක්ක මේක හරිද කියලා මාදින්න කියලා කිව්වනේ. කාලය ගන්නවා තෝරණය ගත්තා. ඉස්සෙල්ලාම කාල ටික ලකුණු කරගමු. T T විදිහම 2 2යි T විදිහම 3 කැපිටල් T. හරි. මෙතන 2යි T විදිහම 3 නෙවෙයි 3යි T විදිහම 4යි මට පොඩ්ඩක් කරගන්න ඉස්සරහට හදාගන්න. ඒක සාමාන්‍ය දැන් නේ ඉන්නේ. හරි. දැන් මොකද වෙන්නේ? ආරම්භ ලක්ෂයේදී තෝරණය කොච්චරද? ඔයාලට මතකයි මෙතෙන්දී කොච්චර තෝරණයක් තියෙනවද? ඉක්මනට කියන්න මට. මෙතෙන්දී තෝරණය කොච්චරද? ඔතෙන්දී තෝරණය කොච්චරද? මොනික හැම මේ කියන්නේ කොහොමද? මෙතෙන්දී තෝරණය මොකද වෙන්නේ? ඔතෙන්දී තමයි අවම තෝරණයක් තියෙන්නේ නැත්තම් මෙතෙන්දී තෝරණේ බිඳුවයි. හරි. ඔයාලට මතක ඇති මම ඊසදී කිව්වා ඔතෙන් තෝරණේ බිඳුවයි. අහන ආරම්භ පටන් ගදී තෝරණේ බිඳුවයි. මෙතනින් පටන් ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙහෙට යද්දි තෝරණේ ටික ටික වැඩි වෙලා මෙතෙන්දි තියෙනවා මොකද්ද උපරිම තෝරණයක්. හැබැයි ඒකේ ලකුණ මොකද වෙන්නේ? ඍණ. හරි. ඔයාලට මතක ඇති තෝරණේ සමීකරණනේ. හරි. දැන් මම තෝරණේ සමීකරණය ගත්තොත් A සමාන ඍණ ඔමේගා වර්ගය y. ඕකනේ. එතකොට මෙතෙන්දි මම ගත්තා උපරිම මේ දැන් y කියන විස්ථාපනයේ උපරිම විස්ථාපනය මම ගත්ත මොකක් කියලාද? ඍණ ඔමේගා වර්ගය වතාවක් මම ධනාර කියලා ගත්ත ඉස්සෙල්ලා. එහෙනම් මට තෝරණයක් එන්නේ කීයද? ඍණ ඔමේගා වර්ගය r කියලා. උපරිම තෝරණේ. එහෙනම් මොකද වෙන්නේ? ඍණ තෝරණයක් තියෙන. එහෙනම් මෙන්න මෙහෙට තමයි යන්නේ. මෙතන මේ කීයද? ඍණ ඔමේගා වර්ගය r. හරි. මම අර ඔයාලට අමතක වෙන්නේ නැති නිසා මේක ලියුවේ. මෙතෙන්දී උපරිම තෝරණයක් තියෙන. ඒ තෝරණයට දැන් මෙතන විස්ථාපනයක් ධනාර කියලා ගත්තේ. ධනාර කියලා ගත්තොත් ඒ තෝරණය ඍණාකයක් කියලා. හරි. ඊට පස්සේ මෙතෙන්ද මෙතෙන්දී ආයෙත් තෝරණේ බිඳුවයි. ආයෙත් බිඳුවට එනවා. ඊට පස්සේ මොකද නැත් මෙතෙන් දෙනවා. එතෙන්දී මොකද වෙන්නේ? මෙහෙට විස්ථාපනේ ධනාර උපරිම විස්ථාපනේ ධනාර කියලා ගත්තින්ද අනිත් පැත්තට ගත්තොත් අනිත් පැත්තටදී ඍණ වෙනවා. ඍණ වුණොත් මොකද වෙන්නේ? මෙතන එනවා ධනාගය. එතන මට ගන්න පුළුවන් මොකක් කියලාද? ධන ඔමේගා r කියලා. හරි. මෙතන ඉති. ආයෙත් මෙතන ගියාම මොකද වෙන්නේ? අනිත් ස්ථාපනේ බිඳුවක්ම වෙනවා. හරි. ඔය තමයි තෝරන කාල ප්‍රස්තාරේ සරාවෘත්ති චලිතය දෙන වස්තුව. හරි. මම දාගන්න. හරි. දැන් අපි පොඩි විශේෂ හරි. දැන් පොඩි විශේෂ මේ ඔයාලට නම් පැත්ත ඔය ධන හරි මම ඊට පස්සේ කොහොමද අපි බලන්න අපි මේක කරලා ගණන් එහෙම ඔක්කොම ටික ආයෙ හදද්දි මේවා මතක් කරගන්න. හරි. තව සතියෙන් පේපර් එක ගන්න අපි කරද්දි කොහොමත් මේ ගණන් තියෙනවා MCQ එකේ. හරි. තෝරන කාල ප්‍රස්තාරත් අපි ඉවරයි. හරි. දැන් අපි පොඩි විශේෂ ප්‍රස්තාරයක් ගැන කතා කරනවා. මේක අපි චලිත ප්‍රස්තාරයටද කතා කරේ නෑ. ලියාගන්න සිම්පල් D. මේක රතු පාටින් ලියාගත්තත් කමක් නැහැ. හරි. සිම්පල් D රතු පාටින් දාලා ලියාගන්න. මෙන්න මේ. තෝරන විස්ථාපන ප්‍රස්තාර. තෝරණය සහ විස්ථාපනය අතර ප්‍රස්තාරය. ඒ කියන්නේ A සහ y අතර. තෝරණයත් විස්ථාපනයත් අතර ප්‍රස්තාරය.
මොකක්ද කියලා අපි බලමු. හරි. තෝරණයත් ස්ථාපනයත් අතර ප්‍රස්තාව. මේක හැමදාම විභාගයට අහන MCQ එකක් මේක අති කියලා දෙලත්. හරි. සාමාන්‍යයෙන් අහන අවුරුදු 3කට සැරයක්. බලාගන්න මේක හොඳට බලාගන්න අවධානය දීලා මේකෙදි අපි කරන්නේ විස්ථාපනයත් එක්ක කොහොමද තෝරණය වෙනස් වෙන්නේ කියලා අපි බලනවා. ඔයාලට ඔක අඳින්න පුළුවන්. දැන් විස්ථාපනයේ බිඳුව. හරි. ඔය හැමතිස්සෙම මොකක් කරේ ප්‍රස්තාරයක් අදින්න කිව්වොත් බලන්න එක එක රාශිය. x අක්ෂිය ඉන්න රාශිය බිඳුව වෙද්දි y. දැන් මෙතන x y පටල ගන්න බෑ මම මෙතන ගත්ත විස්ථාපනය කියලා. හරි. ඔන්න වරන්ත දාන්න විස්ථාපනය. හරි. දාන්න එක. මේ අක්ෂිය ඉන්න එක්කනා බිඳුවක් වෙද්දි අනිත් අක්ෂිය ඉන්න එක්කනට මොකද වෙන්නේ? එහෙම කී ලක්ෂ කීපයක් තිබ්බට පස්සේ අපිට ප්‍රස්තාරයක් දෙන්න ලේසි. දැන් මේ විස්ථාපනයේ බිඳුවක් වෙද්දි තෝරණය මොකද වෙන්නේ? තෝරණය බිඳුවයි. එහෙනම් විස්ථාපනයේ බිඳුවක් වෙද්දි තෝරණය බිඳුව මෙන්න මෙතන 1 ලක්ෂයක් තියෙනවා. හරි. ඊළඟට දැන් මෙතෙන්ද යනවා. විස්ථාපනයේ උපරිමයක් වෙද්දි අපි කියන සමහර විස්ථාපනයේ උපරිමයක් ඇවිල්ලා r. හරි. දැන් මම මේ පැත්ත ධන කියලා හිතුවොත් විස්ථාපනයේ ධනාර වෙලාවට තෝරණය කීයද? අපි ඉස්සෙල්ලා හෙව්වේ මෙතන මම හදලා හෙව්වේ මම මෙතන තාය හදන්නම් දැන්. හරි. y සමානයි ධනාර විට තෝරණය a සමාන ඍණෝමේඝ වර්ගය y ගත්තොත් ඍණෝමේඝ වර්ගය වතාව ධනාර මට එනවා a සමානයි ඍණෝමේඝ වර්ගය r කියලා. එහෙනම් මොකද විස්ථාපනයේ ධනාර වෙලාවට තෝරණය කීයද? ඍණෝමේඝ වර්ගය r. එහෙනම් මෙන්න මෙතන තමයි ඊළඟ ලක්ෂණය. ඊළඟ මම බලන්න විස්ථාපන ඍණ r වෙලාවට. හරි. විස්ථාපන ඍණ r පිට ගත්තොත් මම මේ හදන්න y සමාන ඍණ r පිට. මේ අපි ගිය සතියේ දුවේ අවම ඒවා යන්නේ. ඔමේගා වර්ගය වතාව ඍණ r. එතකොට ධන ඔමේගා r. විස්ථාපන ඍණ r වෙලාවට මොකද වෙන්නේ? හරි. එතෙන් වෙනවා ධන ඔමේගා r. ඔමේගා වර්ගය r. හරි. එහෙනම් මොකද්ද විස්ථාපනයේ මේ විස්ථාපනයේ සහ තෝරණය නැත්නම් තෝරණ විස්ථාපන ප්‍රස්තාරය තමයි සරලවනුත් ඒ දෙක මෙන්න මේක. හරි. ඕක ඕන තරම් තැන්වල අහලා තියෙනවා විභාගෙට. හරි. දාගන්න. මම අර මේ ලක්ෂත් ටෙක්නික් කිව්වා වල තේරෙන්න හදිස්සියට අමුතුනොත් අඳ ගන්න. හරි. නැත්නම් සාමාන්‍ය මත තියන්න මෙන්න මේ ප්‍රස්තාරය තමයි තියෙන්නේ. හරි. මේක විස්ථාපනය ගත්තොත් මේකට තෝරණය ගත්තොත් මෙන්න මේ ප්‍රස්තාරය තමයි එන්නේ. ඕක හැමදාම විභාගෙට අහනවා. අනේ විතරේම ගන්න ටිකක් අමාරුයි. දැන් නම් පුළුවන් වෙයි. හරි. දාගන්න ඉක්මන. හරි. ඊළඟට දාගන්න අපේ අන්තිම ප්‍රස්තාවය ඇවිල්ලා දාන අන්තිම ප්‍රස්තාවයේ චාලක ශක්තිය සහ විභව ශක්තිය කාලයත් සමග වෙනස් වන අන්දම. මේ අනුවර්තිත චලිතයේ තියෙන වස්තුවක ඉක්‍රියා ගන්න දුන්නේ අපි කොහොමද කරන්නේ අනුවර්තිත චලිතය කියන්නේ? දාගන්න සිම්පල් ABCD සිම්පල් E කියලා දාගන්න. චාලක ශක්තිය හා විභව ශක්තිය කාලයත් සමග වෙනස් වන අන්දම. චාලක ශක්තිය සහ විභව ශක්තිය කාලයත් සමග වෙනස් වන අන්දම. චාලක ශක්තිය සහ විභව ශක්තිය කාලයත් සමග වෙනස් වන අන්දම. හරි. අපි ඒකට පොඩි ප්‍රස්තාවයක් යන ගමු. හරි. මම මේ බෙදලා ගන්නම් කාලය හරි. මට කියන්නේ මෙයාගේ විභව ශක්තිය චාලක ශක්තිය මොකද වෙන්නේ? පොඩක් කතා කරන්න ඕනේ. උඩට පල්ලයට යන එකක් ගන්න නැතුව නිකන් වෙන පැත්තකින් හිතුවොත් මෙතනදී මෙයාගේ ප්‍රවේගය කීයද? අපි සාමාන්‍යයෙන් ඔයාලා දන්නන්නේ චාලක ශක්තිය සමීකරණ තමයි භාගයකින් v වර්ගය. භාගය වතාව ස්කන්ධය වතාව ප්‍රවේගය වර්ගය. මෙතනදී මෙයාගේ ප්‍රවේගය උපරිමයි නේ ප්‍රවේගයක් තියෙනවා. මේකදී ප්‍රවේගය බිඳුවක් වෙනවා. මෙතනදී ප්‍රවේගය බිඳුවක් වෙනවා කියන්නේ මෙයාගේ චාලක ශක්තිය කීයද? ප්‍රවේගය බිඳුවයි කියන්නේ චාලක ශක්තිය කීයද? බිඳුවයි. ප්‍රවේග බිඳුව කියන්නේ චලනය වෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්දි චාලක ශක්තිය බිඳුවයි. මෙතෙන්දි තමයි උපරිම ප්‍රවේගයක් තියෙන්නේ.
මොකද චාලක ශක්තිය කියන්නේ එලින්ම චාලක ශක්තිය කියන්නේ භාගයකින් v වර්ගය. නියතයි ස්කන්ධ නියතයි. හරි. එතකොට ප්‍රවේගය උපරිමයක් වෙන වෙලාවට තමයි උපරිම චාලක ශක්තියක් තියෙන්නේ. ආ. මොකද වෙන්නේ එහෙනම්? මෙතෙන්දි ආරම්භයේදී චාලක ශක්තිය උපරිමයි. උපරිම චාලක ශක්තියක් තියෙනවා. මෙහෙට යන්න යන්න ප්‍රවේගය බිඳුවක් වෙනවා කියන්නේ මෙයාගේ චාලක ශක්තිය අඩු වෙලා චාලක ශක්තිය බිඳුවක් වෙනවා. ආයෙත් මෙතෙන්දී ප්‍රවේගය වැඩි වෙලා චාලක ශක්තිය උපරිම වෙනවා. ආයෙත් මෙහෙට චාලක ශක්තිය බිඳුවක් වෙලා චාලක ශක්තිය අඩු වෙලා චාලක ශක්තිය බිඳුවක් වෙනවා. ආයෙත් ආරම්භ ලක්ෂිත චාලක ශක්තිය වැඩි වෙනවා. අපි වැඩි කතා නොකර ඔක ඇදලා බලමු. හරි. නිකමන මම විස්ථාපනය කරන්නම්කෝ. හරි. මේ පැත්තට මම දාන්නම් ඉස්සරම චාලක ශක්තිය කියලා ගන්නම්. මම නිකන් විස්ථාපනයෙන් අදින්නම් ඔබ. මම නිකන් විස්ථාපනයේදී ධනාරු ඍණාරු කියලා ගන්නම්. ධනාරු කියන්නේ මෙතන නේ. එතෙන්දි චාලක ශක්තිය කියලා බිඳුවයි. මෙතන ප්‍රවේග බිඳුවයි එහෙනම් චාලක ශක්තිය බිඳුවයි. මෙතන මේ විස්ථාපනයේ බිඳුවක් කියන්නේ මෙන්න මෙතනනේ. මෙතෙන්දි මේ විස්ථාපනයේ බිඳුව කියන්නේ මෙන්න මෙතන. එතෙන්දි චාලක ශක්තිය උපරිමයි. හරි. මම මෙතන උපරිම චාලක ශක්තිය ගන්නවා. මේකදී මොකද චාලක ශක්තිය අඩු වෙනවා. හරි. ඍණාර කියන්නේ මෙතනනේ. විස්ථාපනයේ ඍණාර කියන්නේ මෙතනනේ. මෙතෙන්දි චාලක ශක්තිය ආයේ බිඳුවයි. හැබැයි මේ ආරම්භ ලක්ෂණයේදී මොකද ඥාන ශක්තිය වැඩි වෙනවා. හරි. ආයෙ මෙහෙට යද්දි අඩු වෙනවා ආයෙ මෙහෙට යද්දි වැඩි වෙනවා. එහෙනම් B ඉඳලා මැදට එද්දි එතන මෙතෙන්දී මොකද වෙන්නේ චාලක ශක්තිය වැඩි වෙන්න ඕනේ. මැදදී චාලක ශක්තිය වැඩි වෙනවා. ආයෙ මැදදී යද්දි හරි. පේනවද මේ D ඉඳලා යද්දි චාලක ශක්තිය D ඉඳලා මැදට චාලක ශක්තිය වැඩි වෙනවා. ආයෙ දෙපැත්තට යද්දි චාලක ශක්තිය අඩු වෙනවා. ඕක තමයි චාලක ශක්ති ප්‍රස්ථාරය. හරි. ප්‍රවේග කතාවෙන් ගන්න පුළුවන්. හැබැයි ඔයාලා දන්නවා ඇති ශක්ති සංස්ථිතික නියමය කියලා එකක් තියෙනවා. ශක්තිය විනාශ කරන්නවත් මවන්නවත් බෑ. හරි? එහෙනම් මොකද වෙන්නේ? මෙයාගෙන් දැන් මේ චාලක ශක්තිය ටික ටික වැඩි වෙනවා. එහෙම වැඩි වෙන්න ඉතින් කොහෙන් හරි ගන්න බෑ. මොනවා හරි තියෙන වෙන ශක්තියක් චාලක ශක්තිය බවට පත් වෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත්. හරි? චාලක ශක්තිය බිඳුවක් වෙලාවට මෙයාට තියෙන උපරිම මොකද්ද? අපි එකට කියනවා විභව ශක්තිය. හරි. ඔයාලට මතකද අපි ගණන් හැදුවේ? මොකක් හරි උසක ඉඳලා දෙයක් අතාරිනවා මම පල්ලෙහාට. හරි. මොනවාද උසක ඉඳලා දෙයක් අතාරිනවා. මෙතෙන් දැන් මම අල්ලන් හිටියොත් මම චාලක ශක්තිය වෙන නිශ්චලතාවයේ ඉන්නේ. එතකොට තියෙනවා විභව ශක්තිය. හැබැයි මම අතාරියා මොකද වෙන්නේ? මෙයා ටික ටික පල්ලෙහාට මෙයාගේ වේගය වැඩි කරගෙන එයාගේ චාලක ශක්තිය ටික ටික වැඩි වෙනවා. ඒත් එක්ක මොකද වෙන්නේ? විභව ශක්තිය ටික ටික අඩු වෙනවා. අන්න ඒ වගේම මෙතනදිත් මොකද වෙන්නේ? චාලක ශක්තිය වැඩි වෙද්දී විභව ශක්තිය අඩු වෙනවා. චාලක ශක්තිය උපරිමක් වෙද්දී විභව ශක්තිය බිඳුවක් වෙනවා. ඒ වගේම චාලක ශක්තිය අඩු වෙද්දී ආයත විභව ශක්තිය වැඩි වෙනවා. හරි? එතන මම මේ ප්‍රස්තාරය ගත්තොත් මේ ආවිලා අතරම චාලක ශක්තිය වල පාඩ දෙකකින් අතර මේ ආවිලා විභව හරි? මොකද උනේ? විභව ශක්තිය අඩු වෙද්දී චාලක ශක්තිය වැඩි වුණා. චාලක ශක්තිය අඩු වෙද්දී විභව ශක්තිය වැඩි වුණා. හරි? හැබැයි මුළු ශක්තිය මොකද උනේ? මුළු ශක්තිය හරි ඔය දෙන්නගෙම එකතුව ගත්තොත් එකෙක් අඩු වෙද්දී අනිත් එක වැඩි වෙනවා කියන්නේ එකතුව අඩු වෙන්නේ නැහැ. මුළු ශක්තිය මෙන්න මේව නියතව පවතිනවා. තේරුණාද? ඔබ දාගන්න හරි අනිවාර්යෙන් පාඩ තුනක්වත් පාවිච්චි කරන්න. මෙන්න මේ අක්ෂරය දාගන්න ශක්තිය කියලා. ශක්තිය. මේ y කියන්නේ අතරම විස්ථාපනය. පේන විස්ථාපනයේ තමයි දාන ඍණාක් කියලා ගත්තේ. හරි. ඉක්මනට දාගන්න මොඩි ඉවරයි කියලා කියන්නේ. පාඩ තුනකින් පැහැදිලිව දාගන්න. ඊළඟ පිළ දාගන්නවා මෙන්න මේක. හරි. ඇත්තට මේකෙත් දැන් දෝලන කොටසේ තියෙන අන්තිම තියරි කෑල්ල. හරි. එහෙනම් හොඳට අවධානය දෙන්න. ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක අපිට කතා කරන්න තියෙන්නේ. ලියාගන්න මාතෘකාව සරල අනුවර්තීය චලිතයක සරල අනුවර්තීය චලිතයක කලාව. හරි. වරන්ට දාගන්න කලාව එහෙම නැත්නම් අපි මේකට කියනවා මේ කලා කෝණය කියලා. නැත්නම් දාන්න කලාව හේවත් කලා කෝණය කියලා. කලාව හේවත් කලා කෝණය.
සරලානුවර්තී චලිතයක කලාවේවත් කලා කෝණය කියලා දාගන්න. සරලානුවර්තී චලිතයක කලාවේවත් කලා කෝණය කියලා දාගන්න. සරලානුවර්තී චලිතයක කලාවේවත් කලා කෝණය. හරි. හරි. බලන්න මොකද්ද මේ සරලානුවර්තී චලිතයක කලාව කියන්නේ? නැත්නම් කලා කෝණය කියන්නේ. සාමාන්‍ය කලාව කියලාදී චිත්‍ර සෞන්දර්ය පැත්ත මතක් වුණාට එහෙම එකක් නෙවෙයි මේක. හරි. මම දැන් කියලා දෙන්න හොඳට අහගෙන ඉන්න. මේක සාමාන්‍යයෙන් MCQ වලින් අහන එකක්. හරි. හා. හරි. රතු පාටින් නිල් පාටින් තරෝදා නිල් පාටින් ලියන මෙන්න මෙහෙම වාක්‍යයක්. මේ මාතෘකාවට යටින් සරලානුවර්තී චලිතයක් සිදු කරන අංශුවක නිල් පාටින් තරෝදා නිල් පාටින් ලියගන්න සරලානුවර්තී චලිතයක් සිදු කරන අංශුවක ලියගන්න සරලානුවර්තී චලිතයක් සිදු කරන අංශුවක සරලානුවර්තී චලිතයක් සිදු කරන අංශුවක විස්ථාපනය සරලානුවර්තී චලිතයක් සිදු කරන අංශුවක විස්ථාපනය y සමානයි අපි දන්නන්නේ විස්ථාපනය අපේ සූත්‍රය සරලානුවර්තී චලිතයක් සිදු කරන අංශුවක විස්ථාපනය එතකොට සරලානුවර්තී චලිතයෙන් වස්තුවක විස්ථාපනය අපි දන්නවා y සමානයි මොකද අපේ විස්ථාපනය වෙන සූත්‍රය y සමානයි r sin θගෙන් ලැබෙන බව අප දනිමු සරලානුවර්තී චලිතයෙන් අංශුවක විස්ථාපනය සිම්පල් y සමානයි r sin θගෙන් ලැබෙන බව අප දනිමු r sin θගෙන් ලැබෙන බව අප දනිමු θගෙන් ලැබෙන බව අප දනිමු හරි මෙයාගෙන් ලැබෙන බව අපි දන්නවා හා හරි අදින් පස්සේ කොහේ හරි තැනකදී මොකක් හරි සරලානුවර්තී චලිතයක් දීලා නැත්නම් සරල දෝලනයක් දීලා ඔයාලගෙන් ඇහුවොත් මොකද්ද එයාගේ කලාව හරි එහෙම නැත්නම් එයාගේ කලාකෝණේ මොකද්ද කියලා ඇහුවොත් වැඩි දෙයක් නැහැ එයාගේ විස්ථාපනයේ දෙන සමීකරණය තියෙන මේ r සමානයි y සමාන r sin θ හරි හා මෙන්න මේ එයාගේ විස්ථාපනයේ r සමාන විස්ථාපනයේ y සමාන r sin θ සූත්‍රේ මෙන්න මේ θ අපි කියන මොකක් කියලාද කලාකෝණය කියලා මේ θ කියන කෝණය අපි කියනවා කලාකෝණය කියලා. නැත්නම් මේකට තව නමක් තියෙන මොකද්ද? කලාව කියලාත් අපි කියනවා. හරි? මහා ලොකු දෙයක් නෑ. මෙන්න මේකට අපි කියනවා කලාකෝණය කියලා. නැත්නම් කලාව කියලා. හරි? මේ සම්බන්ධ ගණන් මම තව ටිකකින් හදනවා. දැන් අද ගණක් මම ඔයාලට තනියම හදන්නත් දෙනවා. හරි. ආ. ලියාගන්න ඇති. මහා ලොකු දෙයක් නෑ. ඉතින් තරම් දෙයක් නෑ. හරි? මාර ලේසි ගණන්. ලියාගන්න ඇති. රතු පාටින් තරවත රතු පාටින්ම ලියාගන්න ඇති. රතු පාටින් තරවත රතු පාටින් ලියාගන්න. මෙන්න ලියාගන්න. රතු පාටින් තරවත රතු පාටින් ලියාගන්න. මෙම සමීකරණයේ θ කෝණය මෙම සමීකරණයේ θ කෝණය අදාළ සරලානුවර්තීය චලිතයේ මෙම සමීකරණයේ θ කෝණය අදාළ සරලානුවර්තීය චලිතයේ කලා කෝණය ලෙස හැඳින්වේ. මෙම සමීකරණයේ θ කෝණය අදාළ සරලානුවර්තීය චලිතයේ කලා කෝණය හේවත් කලාව ලෙස හැඳින්වේ. කලා කෝණය හේවත් කලාව ලෙස හැඳින්වේ. කලා කෝණය හේවත් කලාව ලෙස හැඳින්වේ. හරි. ඊළඟට බලන්න. සරලානුවර්තී චලිතයක් දීලා නැත්නම් සරල දෝලනයක් දීලා ඔයාලගෙන් ඇහුවොත් මොකක් හරි සරල දෝලනයක් දීලා සරල දෝලනයක් දීලා
කලාව ලෙස හැඳින්වෙනවා. හරි. දැන් පොඩ්ඩක් ඔයාලට බලන්න ඉන්න පොඩ්ඩක් තියෙනවා. හරි. පොඩ්ඩක් බලන්න දැන් මේ පොඩි කතාවක් කියන්නේ නැහැ බලන්න. මම කියව මේක දෝලනවල තියෙන අන්තිම තියරි කැලේ ඉන්න උන්ට බලාගෙන ඉන්න ලේසි. හරි. මම දැන් අර ඔයාලට මතකද ඉස්සලා මන්දර වෘත්ත චරිතයක්. මෙන්න මේ මන්දේ. හරි. එයාට සාපේක්ෂව ඔයාලට මතකද මම එයත් එක්ක සාපේක්ෂව මන්දේ මේ අනුවර්තී චරිතයේ දමස්තව මතකද? මම නිකන් මේ පැත්තෙන් අදින්න. හරි. ඉතින් මෙන්න මෙතන පොඩි අංශුවක් තියෙනවා. මෙයා කරගෙද්දි නැත්නම් මේ අංශුව අපි p අංශුව කියලා ගත්තොත් p අංශුව වෘත්ත චලිතයක් සිද්ධ කරද්දී යාගේ y ප්‍රක්ෂේපණය. නැත්නම් යාගේ සිරස් චලිතය විතරක් සලකවුවොත් එයා මොකද උනේ? හරි. එයා මොකද උනේ? මෙහෙම සරල අනුවර්තී චලිතයක් සිද්ධ කරානේ. හරි. මතකද ඉන්නේ? හරි. ඔන්න ඕක මම පොඩ්ඩක් ආයෙත් අඳිනවා. ඇයි ඒ කියලා මම දැන් කියන්න. හරි. ඊට පස්සේ මම මේත් එක්කම දින්නම් මෙයාගේ විස්ථාපන කාල ප්‍රස්තාවය. හොඳට බලන්න නේද? හරි. දැන් මෙන්න මෙතනදී විස්ථාපනය කියලා මට ඉක්මනට කියන්න. දැන් මෙන්න මෙතන ආරම්භයේදී විස්ථාපනය කීයද? මම Q1 ෂොට් මෙතනින් කියලා දින්නවා. මෙතනදී විස්ථාපනය කීයද? ආරම්භක තැනදී විස්ථාපනය කීයද? උත්තර දෙන්න ඉක්මන. ආරම්භක තැනදී විස්ථාපනය කීයද? මේ P අංශුව මෙතන ඉන්නවා කියන්නේ Q අංශුවත් මෙතන ඉන්නේ. උඩට ගිහිල්ලා නැහැ තාම. මම මේක මෙතනින් ඇදලා තියෙන්නේ. එහෙනම් විස්ථාපනය කීයද? ඔක්කොම උත්තර දෙන්න මට. එතනදී විස්ථාපනය බිඳුව. එහෙනම් මෙන්න මෙතන ඉන්නේ. හරි. P අංශුව මෙතෙන් යනවා. P අංශුව මෙතෙන් යද්දි Q අංශුවත් මොකද වෙන්නේ? මෙතෙන් යනවා. ඒතකොට විස්ථාපනය වැඩි වෙනවා. හරි. අර අපි කලින් යන විස්ථාපන කාල ප්‍රස්තාවයෙන් තමයි ඉතින් එන්නේ මෙහෙම. හරි. P අංශුව මෙතෙන් යද්දි Q අංශුව මෙතෙන් යනවා. ඒතකොට විස්ථාපනය හරි. මම නිකන් මේලත් එක්කම හරි ගන්නම්. මොකද මේකේ අර R නා. හරි උපේ විස්ථාපනය තාර වෙන්න බෑ. මම මේ ඇඳේ සාමාන්‍ය හරි ඉස්සෙල්ලා ඇඳ ස්ථාපන කාල ප්‍රස්තාවයම තමයි බිඳුවේ පටන් ගත්තී. මෙන්න මෙතන. හරි. ඕක අපි දන්නේ ඒක නේ ඉතින්. මෙතනින් පටන් ගත්තොත් විස්ථාපනය පටන් ගත්තී බිඳුව ඊට පස්සේ විස්ථාපනය හරි ධන පැත්තට වැඩි වෙනවා. ඊට පස්සේ ආරම්භ ලක්ෂ්‍යදී විස්ථාපනය අඩු වෙනවා. ආයෙත් විස්ථාපනය ඍණ පැත්තට වැඩි වෙනවා. හරි. මෙතන ගත්තු මේ ඍණාන්නේ. මෙතන ආයෙත් ආරම්භ ලක්ෂ්‍ය දෙනවා. හරි. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඕකද අපි දන්නේ නේ. මෙන්න මෙහෙම වුණා. බැරි වෙලා හරි. මෙන්න මේ අංශය මෙතනින් පටන් ගත්තොත් මොකද වෙන්නේ? මෙයා මෙන්න මෙතනින් පටන් ගත්තොත්. මෙයා මෙන්න මෙතනින් පටන් ගත්තොත් මොකද වෙන්නේ? හරියට හිතන්න රේස් එක මගින් පටන් ගෙනවා. හරි නිකන් හිතන්න මෙතන අපි රේඛී චරිතය ගත්තොත් මෙතන තමයි ස්ටාර්ට් එක තියෙන්නේ. හැබැයි මෙයා පටන් ගන්න මීටර් 10ක් දුරින්. මෙන්න මෙතනින් පටන් ගන්න. අන්න ඒ වගේ කතාවක්. හරි. මම මේ පොලේ ගන්න ඇල්ෆා කියලා. දැන් මේ ඇත්තටම ආරම්භ ලක්ෂ්‍ය කියන්නේ මෙතන හැබැයි මෙයා පටන් ගන්න මෙතනින්. ඒ කියන්නේ මෙයා පටන් ගත්තේ මෙන්න මෙච්චර දුරක්. හරි. ඒ කියන්නේ දැන් P මම මේක P1 කියලා ගන්නවා. හරි. ඔන්න ඔතනින් දැන් පටන් ගන්න. මෙතනින් පටන් ගන්නවා නම් ආරම්භයේදී Q පටන් ගන්නෙත් උතනින්ද? මෙන්න මෙතනින්. ඒ කියන්නේ ආරම්භයේදී විස්ථාපනයක් තියෙනවා මෙයාට. හරි. දැන් මෙතෙන්දී විස්ථාපනයේ බිඳුව. එතනින් පටන් ගත්තොත් විස්ථාපනයේ බිඳුව. හැබැයි දැන් මෙයා පටන් ගන්නෙ. නැත්නම් මෙයාගේ ආරම්භ ලක්ෂ්‍ය තියෙන්නේ මෙතන. හැබැයි දැන් අංශුව තියෙන්නේ මෙතන. නිකන් ඒකේ කාලෙත් එක්ක කම්පෙයාර් කරන්න කියත් පැටලෙනවා. හරි. මෙයා පටන් ගද්දිම ටිකක් ඉස්සරහට පැනලා ඉන්නේ. වැඩි වුණ නැහැ මෙතනින් හිතන්නකො. P අංශුව මෙතන ඉන්නවා කියන්නේ Q අංශුව තියෙන්නේ මෙතන. ඒ කියන්නේ පටන් ගද්දි මෙන්න මෙච්චර විස්ථාපනයක් තියෙනවා. මෙන්න මෙතනින් පටන් ගන්න. එතනින් පටන් ගත්තොත් මොකද වෙන්නේ? අපිට ප්‍රස්තාර වෙනවා මෙන්න මෙහෙම.
මොකද වෙන්නේ? අරයට ගත වෙච්ච කාලයට වඩා අඩු කාලෙකින් මෙයා ඉවර කරනවා. මොකද මෙයා පටන් ගන්න මෙතන. හරි. දැන් මෙයා මෙහෙම රවුම ගිහලා මෙතෙන් එන්න කලින් මෙයා ගිහලා මෙතෙන් එනවා. හරි. පේනවනේ. එයා දෝලන ඉවර කරන්න ගත වුණ කාලේ අරයට වඩා අඩුයි. මොකද එයා කෝණයක් ඉස්සරහට පැනලා ගියා. ඒ වගේම අනිත් පැත්ත. මෙන්න මෙතන හිටියොත් P2 කියලා ගමු. මේ කොයි මම ගන්න බීටා කියලා. මෙතනින් පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ ස්ටාර්ට් වෙනකොට පිටිපස්සෙන් තමයි රේස් එක පටන් ගන්න. හරි. අපි දැන් මුලින් අර ඔය කාර් රේස් වල තියෙනවා නිකන් එයා ඒ ඕන්න අර වැරද්දක් කරම පිටිපස්සෙන් තියෙන්නේ. රේස් එක ස්ටාර්ට් එක තියෙන අතර අතනින් අනිත් කට්ටිය හරි. අනිත් ක්‍රීඩකයෝ 9 දෙනාම ඉස්සරහා අතනින් රේස් එක පටන් ගත්තී 10 වෙනි මම මීටර් දෙකක් විතර පිටිපස්සෙන් රේස් එක පටන් ගත්තා. එකම මොහොතේ. හරි. එතකොට හැමෝම දුවන්නේ එකම වේගෙන් මොකද වෙන්නේ? අර කට්ටිය ගියාට පස්සේ තමයි මට ඉතින් යන්න වෙන්නේ. දැන් කලින් උනේ අර 9 දෙනාම පිටිපස්සෙද්දි මම ඉස්සරහින් ඉන්න මීටර් දෙකක් විතර. එකම මොහොතේ අපි හැමෝම එකම වේගෙන් දුවන්නේ. එකම මොහොත පටන් ගත්තොත් අනිත් කට්ටියට කලින් මම ස්ටාර්ට් එකට එනවා. මොකද මම මගින් පැනලා ඉන්නේ. මම කොහොමත් අර කට්ටියට වඩා ඉස්සරහින් ඉන්න පටන් ගන්නවා. මෙතනදී ගත්තොත් මොකද වෙන්නේ? එයා එනම් පිටිපස්සෙන් ඉන්නේ. මම මෙයාගේ දම් මෙතෙන් නැතුව මෙන්න මෙතනින් පටන් ගන්න මෙයා. එතකොට මොකද වෙන්නේ? එයාගේ කාලය අපි අඳලා බලමු මෙයා ඇත්තට මේ දේ වෙනවද කියලා. මම මෙන්න කඩේරි වලින් අඳින්න අනිත් පැත්තේ පැටලෙන ඉඳලා මොකද වෙන්නේ? මෙන්න මෙහෙම හරි. එයාට තමයි වෙලාම යන්නේ. හරි. සරලව නිකන් ඔයාලට තේරුණාද? ආරම්භක ලක්ෂ්‍ය කියන්නේ කාලය ආරම්භ කරද්දී ගෝත් කියන්නේ මෙතෙන්දී හොඳට මතක තියාගන්න. ආරම්භ ලක්ෂ්‍යදී පටන් ගන්නවා කියන එකයි කාලය ආරම්භ කරනවා කියන එකයි දෙකක්. හරි? සමහරක් වෙලාවට මං කාලය ආරම්භ කරාට ඌ ආරම්භ ලක්ෂයෙන් එළියට ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. ටිකක් පරක්කුලා රේස් එක දුවන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් මෙතනදී. හරි? අනිත් පැත්තට වෙන්න පුළුවන් කාලය ආරම්භ කරද්දී මෙයා ස්ටාර්ට් ලයින් එක පැනලා ඉන්නත් පුළුවන් කලින් ඉන්නත් පුළුවන්. මේ කාලය ආරම්භ කරද්දී ස්ටාර්ට් ලයින් එක පැනලා ඉන්නේ. කාලේ බිඳුවේදී මෙයා ආරම්භ ලක්ෂයට වඩා විස්ථාපනය හරි ආරම්භ ලක්ෂය ඉස්සරින් ඉන්නේ. ඒතකොට කාලේ බිඳුවේදීත් මෙයාට විස්ථාපනයක් තියෙනවා. ඇයි මෙයා මීටර් දෙකක් ඉස්සරහින් පැනලා ඉන්නේ? මේ කාලේ බිඳුවේදී කාලය ආරම්භ කරද්දිත් මෙයා මීටර් දෙකක් පිටිපස්සෙන් ඉන්නේ ආරම්භ ලක්ෂයට. හරි? ඇයි මේක ඇන්ද කියලා තව ටිකකින් තේරෙයි. ඔය මං කියව තියරි ටිකත් එක්ක තේරුම් ගන්න. හරි? ඉක්මනට මේක පොඩ්ඩක් අඳගන්න. හරි? මේ කියු ලක්ෂණ බලලා ඉක්මනට අඳගන්න. මේවා පාට තුනකින් අඳගන්න. හරි. හරි. ලියන්න මෙන්න මෙහෙම. හරි. අපිට ලියන්න වැඩි. හරි. දාගන්න ඉස්සෙල්ලාම අංක එක අවස්ථාව කියලා. පොඩකින් අපි මෙහෙම කරමු. ඔයාලා අඳගත්තු රූපේ මෙන්න මෙහෙම කරන්න. හරි? මෙතන මැද එකට දාගන්න P1 කියලා. මෙයාව දාගන්න P2 කියලා, මෙයාව දාගන්න P3 කියලා. ඒක P වල අපි ලියමු. P1 අර ලියාගත්තෙන් P1 P2 P3. හරි? ඔහොම ලියලා. ඔය දාගන්න එක්කම. හරි. ඊට පස්සේ දාගන්න නෝට් එකේ පැත්තකින් හරි? දාගන්න අංක එක අවස්ථාව ඉස්සරහ. එක අවස්ථාව. කියලා දාලා ඉතින් මෙන්න මෙහෙම ලියාගන්න. ඉස්සරලා මොකද වෙන්නේ? ලියාගන්න කැපිටල් P අංශුව මේ P එක අවස්ථාවේ අර වෙන සිද්ධිය මම දැන් මේ පැහැදිලි කරලා කියන්නේ කැපිටල් P අංශුව P නෝට් වලින් චලිතය ආරම්භ කරමින් කැපිටල් P අංශුව P නෝට් වලින් චලිතය ආරම්භ කරමින් හරි දැන් P අංශුව P එකෙන් චලිතය ආරම්භ කරද්දී Q අංශුව මොකද වෙන්නේ? Q අංශුව දැන් සිද්ධ කරන සරල අනුවර්තී චලිතයන්නේ. එයාගේ චලිතය ආරම්භ කරන කොතනින්ද? දෝලන කේන්ද්‍රේ ඉඳලා. එහෙම නැත්නම් අර අපි සාමාන්‍යයෙන් කියන්නේ සරල අනුවර්තී චලිතය මේ මැද ඉඳලා තමයි Q පටන් ගන්න. P මෙතනින් පටන් ගත්තොත් Q පටන් ගන්න මෙතනින් ගන්න. හරි? කරමින් කියලා කමාවක් දාලා ලියගන්න. Q අංශුව O මූල ලක්ෂයෙන් පොඩ්ඩක් මට පොඩ්ඩක් වාක්‍ය වැරදුනානේ. ලියන්න මේ අපි ලියගත්ත මේවනේ පොඩ්ඩක් සිංහල කැලලක් හදන්න තියෙන්නේ. P අංශුව P නෝට් වලින් චලිතය ආරම්භ කරන විට කරමින් නෙවෙයි කරන විට P අංශුව P නෝට් වලින් චලිතය ආරම්භ කරන විට කමාවක් දාලා Q අංශුව
කැපිටල් O මූල ලක්ෂයෙන් ඕකම මම ඕනම මේක දාගන්න කැපිටල් O මූල ලක්ෂයෙන් සරල අනුවර්තීය චලිතය ආරම්භ කරයි. සරල අනුවර්තීය චලිතය ආරම්භ කරයි. හරි. යාළුවා තන්නේ පළවෙනි අවස්ථාව දාන්න. හරි. දැන් දාන්න අංක දෙක. අංක දෙක අවස්ථාව. මෙන්න මෙතනදී මොකද වෙන්නේ? යාළුවා මෙන්න මේව කාලය t අංක දෙක අවස්ථාව කියලා දාලා ලියාගන්න. කාලය සිම්පල් t සමානයි බිඳුවේදී. කාලය සිම්පල් t සමානයි බිඳුවේදී. කාලය සිම්පල් t සමානයි බිඳුවේදී. කැපිටල් P අංශුව P දෙක ලක්ෂයෙන් ආරම්භ වූ වේවා. කැපිටල් P අංශුව P දෙක ලක්ෂයෙන් ආරම්භ වූ වේවා. P දෙක ලක්ෂයෙන් ආරම්භ වූ වේවා. හරි. දැන් දාන රූප සරණ මෙන්න මෙතන Q2 කියලා. හරි. P අංශුව මෙතන P2 ඉද්දි Q අංශුව ඉන්නේ Q2 නේ මෙන්න මෙතන ඉන්නේ. මතකද නේ අර උඩට යන ගමන් ඉන්නේ එතකොට. Q2 කියලා දාවන්න. යන්න ආරම්භ වෙනවා Q අංශුව Q2 ලක්ෂයෙන් චලිතය ආරම්භ කරයි. Q2 ලක්ෂයෙන් චලිතය ආරම්භ කරයි. Q2 ලක්ෂයෙන් චලිතය ආරම්භ කරයි. හරි. දැන් මෙතෙන්දි මොකද වෙන්නේ? දැන් අර හිතන්නකෝ දැන් ආරම්භ ලක්ෂය තියෙනවා මෙතන. අපි නේ රේඛී චලිතයක් එක සංසන්දනය කරමුකෝ. හරි ආරම්භ ලක්ෂය තියෙනවා මෙතන අවසාන ලක්ෂය තියෙනවා මෙතන ෆයිනල් එක කියලා දාමුකෝ. හැබැයි මෙයා පටන් ගන්න මෙතනින් දැන් නේ ටිකක් ඉස්සරහට ගියේ. හරි. දැන් මෙන්න මේ දුර අපි හිතමුකෝ අපි දැන් මෙයාගේ හරි. දැන් මෙයාගේ සම්පූර්ණ දුර අපි ගත්තොත් කීයද? අපි සම්පූර්ණ දුර S කියලා වගේ හිතමුකෝ. හරි. නැත්නම් මෙයා මේ මොහොතේ ලබාගෙන දැන්. හරි. මෙන්න මෙච්චරක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ නේ. අපි නිකන් S1 කියලා ගමුකෝ මේ ඉස්සරහට ඉන්නේ. දැන් S1 දුරක් සාමාන්‍යයෙන් රේස් එක පටන් ගන්න තැන වල S1 දුරක් ඉස්සරහින් තමයි දැන් මෙයා පටන් ගන්න. හරි. එතකොට මම නිකන් Q දැන් Q1 අංශු නැත්නම් මේ P2 වගේ ඉස්සරහට පැනලා ඉන්න ලෙවල් එකකින් මේ ඉස්සරහට පැනලා ඉන්න එක්කනාගේ එයාට සාපේක්ෂව විස්ථාපනය හොත් අපිට එන්නේ මෙන්න මේකනේ. මෙන්න මේ ටික දෙන්නේ. හරි. දැන් මම Q2 අංශුවේ විස්ථාපන නැත්නම් P2 අංශුවේ විස්ථාපනය θ කියලා හෙව්වොත් මට එන්නේ මෙහෙම ගිහිල්ලා මෙතෙන් දෙද්දි තියෙන කෝණ විස්ථාපනය නේ මෙතෙන් දෙද්දි. දැන් මේ ඉස්සරහට පැනලා ඉන්න එක්කලා ඉන්නේ. එයාට සාපේක්ෂව අපි විස්ථාපනය වුත් අපිට එන්නේ මෙතන ඉඳලා මෙතෙන්ද තියෙන දුර. හරි. හැබැයි මට මේ අර සම්පූර්ණ චලිතයම විස්ථාපනය වුණාම මොකද කරන්න ඕන? අපි මේ සලකන සාමාන්‍ය සම්මත සරල අනුවර්තීය චලිතය විස්ථාපනය වුණාම මොකද කරන්න ඕන? මෙන්න මේ ඉස්සරහට පැන්න එක්කනාගේ විස්ථාපනයට මම එකතු කරන්න ඕන. එයා ඉස්සරහට පැනලා ඉන්න දුර. මෙන්න මේ දුර එකතු කරන්න ඕන. තේරෙන්නේ නැතිනේ. හරි. මන් දන්නේ මම මෙයාගේ විස්ථාපනය කියලා හෙව්වොත් මට එන්නේ මෙතන ඉඳලා මෙතෙන්ද තියෙන දුර. මොකද ඌ පටන් ගන්න මෙතන ඉන්නේ කවුරු මොනවා කිව්වද? ඉඳලා මෙතෙන් යන දුර. හරි. හැබැයි මට මේ සමස්ත චලිතේ හරි නැත්නම් මේ සම්පූර්ණ රේස් එකේ විස්ථාපනය මගෙන් ඇහුවොත්. සම්පූර්ණ රේස් එක කියලා මෙතන ඉන්නේ හරින රේස් එක පටන් ගන්න ඕන. ආයෙත් හරි විස්ථාපනය ගත්තොත් මට මොකක්ද දෙන්නේ? මෙන්න මේකට මම එකතු කරන්න ඕන. මෙයා ඉස්සරහට ඉන්න පැනලා ඉන්න ගාන. හරි. ඒ වගේම දැන් මෙතෙන්ද ගියොත් මොකද වෙන්නේ? මම දන්න සාමාන්‍යයෙන් අපි විස්ථාපනය ගන්නේ y සමානයි r sin θ කියලා. මේ θ කියන්නේ විස්ථාපනය. හැබැයි දැන් මේ p දෙකාංශ q දෙකාංශුවට දැම්මොත් මොකද වෙන්නේ? එයාගේ මෙන්න මේ θ කෝණයට අනිවාර්යෙන් එකතු කරන්න ඕනි. එයා ඉස්සරහට පැනලා ඉන්න කෝණය. හරි.
මොකද මට එන්නේ මෙන්න මේ මෙතන ඉඳන් මෙන්න මේ කෝණේ විතරයි මට එන්නේ. එයා විස්ථාපනය වූ. කියන්නේ සම්පූර්ණ විස්ථාපනය ගන්න මේ කතන්දරේ කියන්නේ මේ අනුවර්තිත චරිතය දෙන අංශුවේ විස්ථාපනය ගන්න ඕන නම් මම මෙන්න මේ ඇල්ෆා දෙකත් එකතු කරන්න ඕනේ. හරි. යටින් ලියා ගන්න දෙක අවස්ථාවේ ලියාගත්ත වාක්‍යෙට යටින් ලියා ගන්න. එම නිසා සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවේ විස්ථාපනය කියලා ගමාවක් දාලා y සමානයි යන්න r sin θ ධන ඇල්ෆා කියලා. හරි. ඕක මෙහෙමයි. දැනට ඔයාලට තියෙන එක්සෑම් එකේ කාලෙත් එක්ක ඕක වැඩි කල්පනා කරන්න යන්නේ නැති තරමට හොඳයි. හරි. මොකද මේ මෙච්චර දෙයක් නඹුරුවට මේ තේරුම් ගන්න එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද තව ටිකකින් අර ගණන් ඕකෙන් එන්න අර එක්කනේ. ගණන් જાතියක් එනවා. ඉතින් ඒ ගාන නම් මාර ලේසි. හරි. දැනට පොඩ්ඩක් අර අයිඩියා එක තියාගන්න බෑ. ප්‍රශ්න එන්න පුළුවන් නේ මම නිකන් සමීකරණ දිලා ගණන් ටික දෙන්න දුන්නොත් අවුල්නේ. හරි. ඉස්සරහට පැන්නොත් ඒ කෝණේ එකතු කරනවා. හරි. එහෙමද දැන් ඉස්සරහට පැන්නොත් ඒ කෝණේ එකතු කරනවා. ඊළඟ දා ගන්න අංක 3 අවස්ථාව. අංක 3 අවස්ථාව ලියා ගන්න. කාලයේ සිම්පල් t සමානයි බිඳුවේදී කාලයේ සිම්පල් t සමානයි බිඳුවේදී 3 අවස්ථාව කාලයේ t සිම්පල් t සමානයි බිඳුවේදී p අංශුව p3 ලක්ෂයෙන් චලිතය ආරම්භ කරයි. p අංශුව p3 ලක්ෂයෙන් චලිතය ආරම්භ කරයි. කාලයේ t සමානයි බිඳුවේදී p අංශුව p3 ලක්ෂයෙන් චලිතය ආරම්භ කරයි. කියලා කමාවක් දාලා එවිට q අංශුව දැන් මේ මෙතන එවිට q අංශුව q3 ලක්ෂයෙන් චලිතය ආරම්භ කරයි. එවිට q අංශුව q3 ලක්ෂයෙන් චලිතය ආරම්භ කරයි. වරහන් තුල දාගන්න ආරම්භක ලක්ෂයට වඩා පිටුපසින් කියලා. වරහන් තුල දාගන්න ආරම්භක ලක්ෂයට වඩා පිටුපසින්. වරහන් තුල දාගන්න ආරම්භ ලක්ෂයට වඩා පිටුපසින් කියලා. එදින එවිට විස්ථාපනයේ y සමානයි මොකද වෙන්නේ? පිටිපස්සෙන් ඉඳලා තමයි මොකද කරන්නේ? ඉස්සරහට බලන්න හැම එකතු කරනවා නම් එවිට ලියන්න. එවිට විස්ථාපනයේ y සමානයි r sin θ ඍණ ඇල්ෆා කියලා. දාන්න. ඉස්සරහට බලනොත් එකතු කරා පිටිපස්සෙන් කරනවා අඩු කරනවා. හරි. හරි. ඒ කියන්නේ අහන්නකො. ඇත්තටම ගත්තොත් හරි. අපි මෙච්චර කාලයක් මේකෙන් නිකන් විස්ථාපන වෙන්න අපි y සමාන r sin θ කියන සූත්‍රය පාවිච්චි කරානේ. සරල අනුවර්තිත චලිතයක. ඇත්තටම කිව්වොත් අපිට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන් එහෙනම් මූල ලක්ෂයෙන් චලිතය ආරම්භ කරන හරි ආරම්භ කරන අනුවර්තිත චලිතයකට විතරයි. හරි. නිර්පාණිත අවදානිය යටින් ලියා ගන්න. එනම් y සමානයි මෙහෙමයි ඉතින් ගොඩක් ඒවා දෙන්නේ එහෙම තමයි. හරි.
එහෙම දුන්නේ නැත්නම් අද විදිහට දැන් කියලා දෙන්න. හරි. ලියගන්න. එනම් y සමානයි r sin θ සූත්‍රයෙන් විස්ථාපනය ගණනය කර හැක්කේ මූල ලක්ෂයෙන් සරල අනුවර්තීය චලිතය ආරම්භ කරන වස්තුවකට පමණි. හරි. ඕක ඇතුළත ඉතින් කොහොමද දාලා වෙනස් කරගන්න පුළුවන්. දැනට නිකන් කොහොමද දාගන්න. හරි. දැන් උත්තර වෙලා ඇයි මේ මේක එක සමීකරණ ගත්තා නම් මනම් කියලා දැන් තේරෙයි. දැන් මේ මෙච්චර අවතාර ඔක්කොම නිකන් එන සිම්පල් එන සරල තැනකට ගන්නවා. හරි. දැන් මෙච්චර මේවත් දැන් මෙච්චරලා කියලා දුන්නේව හරි හාගෙන හිටිය නැතත් කමක් නැහැ කියන එක ගැලපෙන්නේ නැහැ. ඒක හිතන්න ඕනේ යන්නේ. වැඩි කල්පනා කරලා මොනවද කරගත්තා කියලා. 32කට බය වෙන්න දෙයක් නැහැ. දැන් මේ ඔක්කොම එක සමීකරණයකට දාලා කියලා දෙනවා. හරි. ඒක ගන්න තමයි මෙච්චරලා මේ පොඩ්ඩක් ඔය වටේ ගිහලා පොඩ්ඩක් පැහැදිලි කරේ. හරි. දෙන්න ගන්න මේ පැත්තට හරි. මෙච්චර කාලයක් අපි සරල අනුවර්තීය චලිතක විස්ථාපනයට පාවිච්චි කරේ y සමානයි r sin θ කියන සූත්‍රය. හැබැයි දැන් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අර පොඩක් ඉස්සරහට ගිහිල්ලා හරි පිටිපස්සෙන් හරි පටන් ගත්තොත් මේ සූත්‍රය පාවිච්චි කරන්න බෑ. අර ධන ඇල්ෆා ඍණ ඇල්ෆා කියලා කතාවක් එනවා. ඒ නිසා අදින් පස්සේ අපි පාවිච්චි කරනවා. හරි සරල අනුවර්තීය චලිතයක නැත්නම් සරල අනුවර්තීය චලිතයක විස්ථාපනයේ පොදු සමීකරණය. ඒ කියන්නේ ඕනම එකකට දාන්න පුළුවන්. පොදු සමීකරණයක්. ඒ තමයි මොකද්ද? y සමානයි r sin θ ධන හෝ ඍණ ඇල්ෆා කියන සූත්‍රය. හරි. මෙන්න මේක මම පාවිච්චි කරනවා. මහ ලොකු දෙයක් නෑ. හරි. මේකෙන් ගණන් ඕන තරම් එනවා. මම දැන් දෙන්නම් ගණන් උදාහරණ දෙකකුත්. හරි. හරි. ලියාගන්න යටින් නැත්නම් රතු පාටින් තරොත් දාලා නිල් පාටින් හරි ලියාගන්න නැත්නම් නිල් පාටින් ලියන්න නිල් පාටින් ඉරක් ගන්න වෙන සරල අනුවර්තීය චලිතයක විස්ථාපනයේ පොදු සමීකරණය කියලා ලියලා මෙන්න මෙයාව දාගන්න. හරි. මම ලියාගන්න පදා ගන්න හඳුන්වන්න තව ටිකකින්. ලියාගන්න ඉස්සෙල්ලා හරි. ඉතින් මේ බලන්න මෙතන හරි සාමාන්‍යයෙන් ඉතින් මේක ගත්තොත් මේ පදකයක් පැත්තේ හඳුනනවා y කියන්නේ මොකද්ද? විස්ථාපනය. r කියන්නේ මොකද? සිම්පල් r. දැන් මේ සිම්පල් r එක තමයි ප්‍රශ්න අමතක වෙනවා. නෑ අපිට මතකයි කිව්වට හරි අමතක වෙන්න පුළුවන්. ඉඳ ලියාගන්න y කියන්නේ විස්ථාපනය, r කියන්නේ විස්තාරය. හරි. θ කියන්නේ මොකද්ද? ඔන්න ඔතන තමයි වැදගත්ම දේ. හරි. හොඳට අවධානය දෙන්න. මං කියවනේ මෙන්න මේ කෝණයට අපි කියන මොකක් කියලාද? කලා කෝණය කියලා. හරි. හරි. මෙන්න මෙතනත් හරි. මෙන්න මේ කෝණයට අපි කියන මොකක් කියලාද? මෙන්න මේ සම්පූර්ණ කෝණයටම අපි කියන මොකක් කියලාද? කලා කෝණය කියලා. හරි. θ නෙවෙයි මොකද්ද? දැන් මේ sin එක කියන සම්පූර්ණ කෝණ නෙමෙයි. sin එක කියන කෝණයට තමයි අපි කලා කෝණය කියලා කිව්වේ. sin එක කියන මෙන්න මේ සම්පූර්ණ කෝණයට අපි කියන මොකද්ද? කලා කෝණය කියලා. මෙන්න මෙයාට අපි කියනවා දැන් කලා කෝණය කියලා. අරගම තමයි. හරි. ඇල්ෆා. හරි. මෙන්න මේ θීටට ධන හොරිනම අපි එකතු කරන කෙනාට. අර ඉස්සරහට හරි පිටිපස්සට හරි
පණින කෙනාට අපි කියනවා. නැත්නම් මේ පැනලා තියෙන ප්‍රමාණයට අපි කියනවා. මොකද්ද? මෙන්න මේ වචන උන්ට මතක තියාගන්න. අපි යාට කියනවා මොකද්ද? කාලා රම්භක කෝණේ, කාලාරම්භක කෝණේ කියලා. හරි? ඔය වෙනම හොයන්න දෙනවා. ඊට ධන අල්ෆා සම්පූර්ණ එක්කනට අපි කියනවා කලා කෝණේ කියලා. හරි? ඊට පස්සේ ඊට එකතු කරන හෝ අඩු කරන එන්න මේ ඇල්ෆාට අපි කියන මොකද්ද? කාලාරම්භක කෝණේ කියලා. හරි? ලියන්න බලන්න. ඉක්මනට මේ ටික ලියන්න ඉවරයි කියන මොකද කියන්නේ? පැහැදිලිව ලියා ගන්න. මෙන්න මෙතන මේ θ කියන්නේ මොකද්ද? කලා කියන්නේ θ ධන ඇල්ෆා කියන්නේ ධන හෝරි ඇල්ෆා කියන කලා කෝණය. හැබැයි අපි දන්නවා θ කියලා අපි සාමාන්‍යයෙන් ගන්නෙ අර කරගෙන කෝණනේ. අපි හරි කියනවා කෝණික විස්ථාපනය කියලා. හරි? හැබැයි මට කෝණික විස්ථාපනය මෙන්න මෙහෙමත් ලියන්න පුළුවන්. මතකද? ඔමේගා සමානයි θ බෙදීම t. කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනය බෙදීම කාලය. උච්චාර්ය පුංචාර්ය දෙක කතා කරේ. එහෙනම් θ කියන්නේ මොකද්ද? ඇත්තම ගත්තොත් ඔමේගා t. හරි? එහෙනම් මෙන්න මේ සමීකරණය මට මෙහෙමත් ලියන්න පුළුවන්. y සමානයි r sin. හරි? θ වෙනුවට ඕන මට දාන්න පුළුවන් ඔමේගා t ධන ඍණ ඇල්ෆා කියලා. හරි. මේකත් පැත්තකින් ලියා ගන්න. ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. ඉතින් ඒව දන්නවා. සිම්පල් t කියන්නේ කාලය. ඒක පැත්තකින් දාගෙන ඉවරයි කියලා කියන්නේ. අපි මම ගානක් දෙන්න පොඩි ගානක් ලියා ගන්න. හරි. උදාහරණ ගානක් ලියා ගන්න මෙන්න මේවා. සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවක සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවක ඒ කියන ඇත්තටම මම කියවල පාසලයිද ගම්බලින් ඉන්න නිසා ගොඩක් දුරට මම දැක්කෝ මේ අඳුරන මිනිස්සු ගොඩාක් බිත්ති වලින් ගිනා වෙලා ඉන්නවනේ. කණු වලින් මොලකට අත්දැකීම ඇති. හරි. ඊළඟ උදාහරණ කියලා සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවක ත්වරණය y සමානයි ත්වරණය නෙමෙයි සරල අනුවර්තී චලිතයේ දෙන අංශුවක විස්ථාපනය y සමානයි 5න් 2යි sin 5 බෙදීම 15යි t ඍණ 5 බෙදීම 4 ලෙස දී ඇත. හරි. ඒක උතුරනේ y සමානයි 5න් 2යි sin 5 බෙදීම 15යි t ඍණ 5 බෙදීම 4 ලෙස දී ඇත. හරි. දී ඇත. ඕලියානි වලද? යාගන්න අංක 1 විස්ථාපනය අංක 1 විස්ථාපනය දී ඇත. හරි. දී ඇත කියලා යකින් අරෝබිලක්කම් අංක 1 විස්ථාපනය අංක 2 ආවර්ත කාලය අංක 2 ආවර්ත කාලය අංක 3 සංඛ්‍යාතය අංක 3 සංඛ්‍යාතය අංක 4 කාලාරම්භක කෝණය අංක 3 සංඛ්‍යාතය අංක 4 කාලාරම්භක කෝණය අංක 5 t සමානයි තප්පර 5දී කලා කෝණය අංක 5 t සමානයි තප්පර 5දී කලා කෝණය අංක 6 t සමානයි තප්පර 7.5දී අංශුවේ ප්‍රවේගය හා ත්වරණය t සමානයි තප්පර 7.5දී අංශුවේ ප්‍රවේගය හා ත්වරණය ආයෙත් කියන්නද ඉස්සරම අංක 1 විස්ථාපනය නෙවෙයි වැරදුනා මට විස්තාරය හරි පළවෙනි එක විස්තාරය වෙන්න ඕනේ විස්ථාපනය නෙවෙයි ඔබලක්කම් පළවෙනි එක විස්තාරය ඊට පස්සේ ආවර්ත කාලය කාලාරම්භක කෝණය t සමානයි තප්පර 5දී කලා කෝණය ඊළඟට t සමානයි තප්පර 7.5දී ප්‍රවේගය සහ ත්වරණය හරි අන්තිමට ලියා ගන්න අංශුවේ උපරිම ප්‍රවේගය හා උපරිම ත්වරණය
අන්තිමට අංශයේ උපරිම ප්‍රවේගය සහ උපරිම තුර ගණනය කරන්න කියලා ලියා ගන්න. හරි. ඉක්මනට හදන්න බලන්න මේක නම්. හරි. ඔයාලා හදන්න ඊට පස්සේ මම බෝඩ් එකේ සම්පූර්ණ ගානම හදනවා. හරි. මම හිමිට ගාන හදන්න පටන් ගන්නවා. හරි. බොහොම පොඩි දෙයක් තියෙන දැන් හදන කට්ටිය හදාගෙන යන්න අවශ්‍ය කෙනෙක් නම් බලාගන්න මම ඉස්සරහට ගිය විස්තරය නේ. මෙන්න මෙහෙම නිකන් මේ සමීකරණ දැක්කට බයිදෙන සයිස් එක කරවන්නේ. හරි. මේ දැක්කමත් නිකන් මොකද්ද මේ පයි තියෙනවා නම් මනම් කතන්දර ගොඩයි. හරි. හැබැයි මෙන්න මෙච්චරයි. ඔයාලට මේ දීලා තියෙන සරල අනුවර්තී චරිතක විස්ථාපනයේ සමීකරණය. විස්ථාපනය ලැබෙනවා මෙයාගේ. මම දන්න සමීකරණෙත් මම යටින් ලියන්න අනුරූපව. මේක ලියන්න මම යටින් ආයි ලියන්න. මම දන්නවා y සමානයි r sin විස්ථාපනය මුසන් sin θ. නැත්නම් අපි ඔමේගා දාමුකෝ ඔමේගා t ධන හෝ ඍණ ඇල්ෆා. දැන් පේනවාද පොඩි සමානකම මේ? මේ සමීකරණ දිහා බලුවම මොකද වෙන්නේ? එහෙනම් මේ විස්ථාපනය සිම්පල් r කියන විස්තාරය. මේක නම් පහ බෙදීම 2යි sin. මොකද වෙන්නේ මේ? එකම වගේ සමීකරණ දෙකක්. එහෙනම් අපිට මේ අර පොඩි කාලේ කරනවා කියන අනුරූප සමාන කරලා වගේ ගන්නත් පුළුවන්. මම ඉස්සරම අහලා තියෙන මොකද්ද? විස්තාරය. ඒ කියන්නේ සිම්පල් r. නෑ සිම්පල් r කියන්නේ මම ඉක්මනට කියන්නේ. ටයිප් කරන්න පුළුවන් නේ ඉක්මනට කියන්නේ. සිම්පල් r කීයද? උඩ සමීකරණේ. මට දෙන්නේ උත්තර. ඔය දෙක වෙනින් පහේ මහලු දෙයක් නෑ. හරි. දෙක වෙනින් පහේ කිලෝ නම් උත්තර වැරදි. මීටර කියලා දාන්න. මොකද දාන්න මේ? හරි. ඊට අංක දෙක. ඊළඟ මම හදුවා මොකද? විස්තාරයට පස්සේ ආවර්ත කාලයනේ. ආවර්ත කාලය කියන්නේ කැපිටල් T. කැපිටල් T හොයන්නේ කොහොමද මේකේ? ඔයාලා දන්නා කැපිටල් T සම්බන්ධවද ඔයාලා දන්නා කැපිටල් T සමානයි 2π බෙදීම ඔමේගා කියලා. මට ඔමේගා ගන්න පුළුවන් ඔමේගා කීයද මෙතන? π බෙදීම 15යි නේ. මේ පේනවනේ ඔමේගා π බෙදීම 15 ඕනනම් ගන්න දී. π බෙදීම 15යි T සමානයි ඔමේගා. T ට T කවුරුම මට එනවා ඔමේගා සමානයි π බෙදීම 15යි කියලා. හරි මේ පදේ නේ. එහෙනම් මට එනවා 2π බෙදීම 5 බෙදීම 15යි කියලා. ඔමේගා 5 බෙදීම 15 එන 5ට 5 කියොත් මම උඩට ගියාම මට එනවා තප්පර 30යි කියලා. ඒ උත්තරය ආවද? T තේවද? හොඳයි. හරි. ඔය විදිහට වැඩ කරන් කියුම් බය වෙන්න දෙන්නේ නැහැ. හරි. මට T ආවද තප්පර 30යි කියලා. අංක 3. හරි. ඊළඟ මොකද කරන්නේ? මට මතක නැහැ අහපු පිළිවෙල. බලමු. සංඛ්‍යාතේ කියන්නේ මොකද්ද? සංඛ්‍යාතේ කියන්නේ මම වගේ සංඛ්‍යාතේ F කියන්නේ 1ට T නේ. සරිමණි තප්පර වල නෑ 1ට 30යි. ඊළඟට මම අහනවා කාලාරම්භක කෝණය. කාලාරම්භක කෝණය කියන්නේ මොකද්ද? අපි කිව්වා මෙන්න මේ ඇල්ෆාට තමයි අපි කලා කෝණය කියන්නේ මේ සම්පූර්ණ එක නා. කාලාරම්භක කෝණය කියන්නේ මෙන්න මේ ඇල්ෆාට. හරි? එහෙනම් කාලාරම්භක කෝණය කීයද? කාලාරම්භක කෝණය විතරට පයිකට ගන්න බැරි වෙයි. කාලාරම්භක කෝණය අල්ෆා සමානයි කීයද? පයි බෙදීම 4යි. එහෙමයි. මේ සමීකරණ විභාගයක් තියෙනින්ද මෙතන තුන විතරක් ලියපුවම කමක් නැහැ. හරි. පයි සමානයි 4යි. ඊළඟට පහ අහනවා මොකද්ද අපිට? t සමානයි තප්පර 5ේදී කලා කෝණය. මම දන්නවා කලා කෝණය කියන්නේ මොකද්ද? මෙන්න මේ සම්පූර්ණ එක්කනේ. ඒ කියන්නේ පයි බෙදීම 15යි t දින පයි බෙදීම 4. දැන් t සමාන 5 වෙන්නේ කියන්නේ පයි බෙදීම 15 වතාවක් 5 රින පයි බෙදීම 4. 5ට 5 කැපෙනවා 3යි. මට එන මොකද්ද? පයි බෙදීම 3 රින පයි බෙදීම 4. 4 3 ගත්තම 12යි. 12ට 3 ඒවා 4යි. 4යි පයි රින 3යි පයි. ඒ කියන්නේ කීයද? පයි බෙදීම 12යි. කලාකෝණ. හරිනේ?
ඔය පොත ටික නම් ඉවරයි. හරි. මේ ටික මොනවද ප්‍රශ්න තියෙනවද කාටද? මේ ටික ආවද ඔක්කොම උත්තර ටික. ප්‍රශ්න තියෙනවද මොනවා හරි? මම කියන්නද? මම කියන්න. හරනේ. ප්‍රශ්න නැහැ. හරි. ඊට පස්සේ මම කියනවාද? t සමාන තත්පර 4.5 දී ප්‍රවේගය හා තූර්ණය වෙනවා. ප්‍රවේගය කියන්නේ සරලවම චරිතම ඔයාලට මතකයි v සමානයි මොකද්ද? r වතාවක් නැහැ. v සමාන r වතාවක් ඔමේගා නැහැ. ඔමේගා වර්ගය දෙක මට කරලා ඔමේගා වතාවක් r වර්ගය ඉන්න y වර්ගනේ. ඒතර ඔමේගා අපිට අවශ්‍යද කියලා මට ඔමේගා කොහොමද? y විදිහින් 15 නේ. මම අර ලියානම් තියාගන්න එක මකන්න එපා ගාන ඉවරනකම්. sin ඔමේගා t ඍණ pi බෙදීම 4. නෝ මේක කියන්නේ pi බෙදීම 4. ඔමේගා සමාන r කියන්නේ කිය 2 බෙදීම 5. 2 බෙදීම 5 වර්ගේ අඩු කිරීම y කීයද? y එනං ආයෙ වෙනම වෙන්නලා නේ y. y වෙන්නත් පුළුවන්. මෙන්න මේ සමීකරණය මම පාවිච්චි කරනවා y සමානයි 5න් 2යි. දැන් මේ ඔමේගා වෙන්න මට y එපයි. y වෙන්න මේ සමීකරණය දාමු. ඉතින් මෙතන t දැම්මම මේ ඔක්කොම සුල්ල මට y හොයාගන්න තිබ්බනේ. හරි මම මේ t සමානයි 5යි 4.5 s එක. පිට මේ වෙන්නේ y සමානයි 5න් 2යි සයි 5 බෙදීම 15 වතාවක් 4.5 ඍණ 5 බෙදීම 4. මේකට මේක කරපුවම 2යි. මට එනවා හරි. එතකොට මට එනවා මෙතන 5න් 2යි sin වතාවක් මෙතන එනවා 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 4 කියලා. හරි. මම තව ස්නේහ සුළු කරොත් 5න් 2 වතාවක් sin 5 බෙදීම 2න් 5 බෙදීම 4 කියම් කීයද? 5 බෙදීම 4ම තමයි. හරි. 5 බෙදීම 4 කියන්නේ කීයද? අංශක 45. 5න් 2 වතාවක් sin අංශක 45. ඒ කියන්නේ sin 45 කියන්නේ ඒකට වර්ගමූල දෙකනේ. එතකොට මන්නවා 5න් 2 වතාවක් ඒකට වර්ගමූල 2. හරි. මෙතන වර්ගමූල 2 වර්ගමූල 2 වරක් වර්ගමූල 2 දෙක කියන්නේ. එතකොට මට එනවා කීයද? y සමානයි වර්ගමූල 2 බෙදීම 5 මීටර කියලා. හරි. එහෙනම් මම මෙතන දාන්න වර්ගමූල 2කින් බෙදීම 5 වර්ගය කියලා. හරි. ඔමේගා මට ඇවිල්ලා තියෙනවා 5 බෙදීම 15යි කියලා. වතාවක් මෙතන එනකොට වර්ග දෙක අන්තරය ගන්න වර්ග දෙක අන්තරය තිබ්බොත් මෙහෙම මෙතන මට නම් 25යි 4 ඍණ 2 කියලා එනවා. ඔව්. හරි. එතකොට මට ගත්තොත් නම් 5 බෙදීම 15යි 4න් 2 ගියාම මට එනවා වර්ගමූල 2 බෙදීම 5 කියලා. අන්තිමට මට එනවා වර්ගමූල 2යි 5 බෙදීම 15 75යි කියලා. මේ උත්තරයක් දාවේ. MS වින එක. කොහොමද ආවේ? තමයි මම සුළු කිරිවෙල ලොකු ගණන් දෙන්නේ නැහැ. හරි. තේරුණා නේ? හරි. ඊළඟට මට හොයන්න ඕන ඔයාලට තෝරණය යනවා. තෝරණය මොකද කරන්නේ? තෝරණය සමීකරණය. ඒ සමාන ඍණ ඔමේගා වර්ගයේ y. ඔමේගා වර්ගය කියන්නේ 5 බෙදීම 15 වර්ගය. වතාවක් y කියන්නේ කීයද? මම y දැන් ඔයාලා තියෙනවා. වර්ගමූල 2 බෙදීම 5යි මීටර. එතකොට MS වින එක. තෝරණයක් තියෙන්නේ. හරි. තේරුණාද? ඉතින් ගත්තද උත්තරේ? මොකද තත්ත්වය? ඊට පස්සේ මොකද වෙන්නේ? කොහොම ගිහිල්ලා හරි. ඊළඟ මගෙන් අහනවා මොකක්ද? මගෙන් ඊළඟට අහනවා උපරිම ප්‍රවේගී උපරිම තෝරණයනේ. හරි. ඔයාලට මතක ඇති මම උපරිම ප්‍රවේගය අපිට ආව මොකක් කියලාද? උපරිම ප්‍රවේගයක් කියන්නේ යටදී නේද? y සමාන බිඳුවටනේ. ඔයාලට මතක නම් උපරිම ප්‍රවේගය මට ආව මොකක් කියලාද? ඔමේගා r කියලා.
හරි උපරිම ප්‍රවේගය අපිට හම්බ වෙනවා ඔමේගා r කියන සූත්‍රයෙන්. ඔමේගා කියන්නේ 5 බෙදීම 15යි r කියන්නේ 2 බෙදීම 5යි. හරි 2යි 5 බෙදීම 30යි ms වෙන්නේ. හරි මේ සරල චලිතය රේඛීය සිද්ධ වෙන නිසා මේ අප්‍රමිට එක තමයි දාන්නේ. ඊට පස්සේ උපරිම තෝරණය. උපරිම තෝරණයක් තියෙන අර අවලම්බය අරහෙටම ගියාමනේ. ඒතර විස්ථාපනයේ උපරිම. තමයි වගේ වතාව r. මොකද මෙතන y තමයි තියෙන්නේ තෝරණයේ සූත්‍රයකින්. උපරිම විස්ථාපනය හරි මතකනේ. මේ අවලම්බය මෙතෙන්ට ගියාමනේ. y r වෙනවනේ. විස්තරය වලට වෙනවා. මම මේවා වෙන වෙනම අර 12 තරංග වීඩියෝ 1 එකේ දාලා තියෙනවා. උපරිම තෝරණය මොන ඒවා. ඔමේගා වර්ගය කියන්නේ 2 බෙදීම 5 නෑ. 5 බෙදීම 15 වර්ගයනේ. වර්ග වතාව 2 බෙදීම 5යි. එතකොට 2යි 5යි වර්ග බෙදීම 15 වර්ගයෙන් 225යි 225 වර 5. අසු කරන්නේ නැහැ දැන්. උදම කතන්දර. ටික නෙමෙයි 75 යුඩේ. ආව 15 සරප්පා 75 නේද නේ? මොකද ඒක අවුලක් නෑ නේද? මොකද අපේකේ ඕක තමයි ඉතින් අහන්නේ හරි. අනිවාර්යෙන් මේ දීලා තියෙන සමීකරණ රටින් ඔයාලා දන්න සමීකරණ ලියා ගන්න. හරි? එතකොට ඔය ගාන සාමාන්‍ය ගානක් බවට පත් වෙනවා. ඉතින් ඔන්න ඔතනින් අපිට ඩෝල් වල කතා කරන තියෙන තියරි පාර්ට් ටික ඉවරනවා. ඊට පස්සේ අපිට තියෙන අර ප්‍රැක්ටිකල් ටික. හරි? සරලානුවර්තික චලිතය සරලානුවර්තික චලිතයක් බව පෙන්වීම. සර්පිලි තුන්නක චලිතය සරලානුවර්තික චලිතයක් බව පෙන්වීම. ඊළඟට සරලාවලම්බයක් භාවිතයෙන් ගුරුත්වාදී තෝරණයේ සිම්පල් G සෙවීම සහ සර්පිලි තුන්නක් භාවිතයෙන් දුන්නක දුරුනීතේ K සෙවීම. හරි? ඔය ප්‍රැක්ටිකල් දෙක අපි කතා කරනවා. දැන් මම ඊළඟ දවසේ තමයි දාලා තියෙන්නේ. මොකද එක දිගට කරන්නේ අමාරු නිසා. හරි. ඒතර මම ඊළඟ එකකින් කරනවා. හරි. හොඳට බලලා නෝට් එකක් දාගෙන තියාගන්න මේක.